නැත්තම් සයන්ස් කරන්න බෑ ළඟ. ගොඩක් වෙලාවට මම නම් ඉතින් ළමයින්ට රෑ එළි වෙනකම් වැඩ කරන්න උනත් පර්මිෂන් එක දෙනවා. ඔය පොලිසි මේකර්ස්ට කිව්වටත් ඒගොල්ලන්ට තේරෙයිද? ඔය එනර්ජි එක යන් ජෙනරේෂන් එක ඕනි. ඉන්නේ හොඳ සයන්ස් එකක් වෙන්න නම් හොඳ ලැබ් එකක් තියෙන්න ඕනි කියන්නේ බොරු මිත්‍යාවක් ඒක. මේවා ඉතින් අගේ ඉතින් අපිට තේරෙන්නෙත් නෑ. ඒ අමාරුව තමයි අපිට ඕනි. කේම්බ්‍රිජ් වල කරපු PhD එකේ ඒවා මෙහෙ කරන්න බෑ. සර් අන්තිමට මට සර්ගෙන් ඇඩ්වයිසර්ස් ඕනේ ගෲප්ස් දෙකකට සර්. සර් අපි දැන් මේ කොහෙද ඉන්නේ? ලලින්ක මේ අපි ඉන්නේ අලුතෙන්ම හදපු ලැබ් එකක්. ඕකේ. මේකේ අපිට දැන් මේ ඉස්සරහට අපිට පරීක්ෂණ කරන්න ගොඩක් වෙලාවට අපිට රජයෙන් මුදල් අඩුවෙන් හම්බෙන්නේ. ඉතින් මේක අපේ ඇමරිකාවේ ඉන්න කොළඹ විශ්වවිද්‍යාලයේ මේ විද්‍යාපීඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ ව්‍යාපෘතියක් මේක. ඒගොල්ලෝ ඇත්තටම මේක වෙනුවෙන් ලොකු මුදලක් එහි හොයලා තිනවා. දැන් අපි මේක පටන් ගත්ත ගිය සුමාන දෙකකට විතර ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඩොලර් 70000ක විතර ප්‍රමාණයක් ඒගොල්ලෝ ඊටත් වැඩි වෙන්න පුළුවන් එකතු කරලා තියෙන මේ ලැබ් එක හදන්න. මේ ලැබ් එක දැනට පේනවා මේකේ මේ සාමාන්‍ය විදියට මේ වැඩ නිම වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට ඉන්ස්ට්‍රුමන්ට්ස් එනවා. තව මේ ලැබ් ටේබල්ස් ඒවා මේ ඔක්කොම ඇවිල්ලා ඊට පස්සේ මේක හොඳ ලැබ් එකක්. අපි මේක ඇත්තටම කරන්නේ සින්තටික් කෙමිස්ට්‍රි ඩ්‍රග් ඩිස්කවරි ඒ බයෝමෙඩිකල් පැත්තේ රිසර්ච් වලට තමයි මේක මේ ලැබ් එක හදන්නේ. මොකද පර්යේෂණ කියන එක ඉතාමත් වැදගත්. අපි ඉස්සරහට කතා කරමු පර්යේෂණ වලින් කොහොමද රටක් ඉස්සරහට යන්නේ කියලා. අනිවාර්යයෙන්. ඔව් සර්. ඒ කියන්නේ සර් දැන් මේ ලැබ් එක දැන් කලින් දැන් කොච්චර කාලෙකින්ද මේ මම මොකද මං සර් දැන් මාසයකට දෙකකට කලින් මේක මෙතන මේ දැන් තියෙන විදිය මේකේ තිබුණේ තනිකරම කුණු ගොඩක් තිබුණේ. ඔව් සර් මම මේක අවුරුදු 40ක විතර කුණු ගොඩක් මේක ඇතුලේ පරණ බඩු පරණ බෝතල් පරණ සොල්වන් බැරල්ස් ඔක්කොම තිබිච්ච මේ කාමරයක් මේක. මේක අපි මම ව්‍යාපෘතියක් විදිහට ඉදිරිපත් කරා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයට අපි කියනවා කොලම්බියා යුනිවර්සිටි ෆැකල්ටි ඔෆ් සයන්ස් ඇලුමිනි ඇසෝසියේෂන් උතුරු ඇමරිකාවේ නෝර්ත් ඇමරිකා. ඕකේ. ඒගොල්ලන්ට ව්‍යාපෘතියක් විදිහට බාර දුන්නා. මේගොල්ලෝ කැමති වුණා ප්‍රොෆෙසර් අපේ මේ හිටපු පීඨාධිපති ප්‍රොෆෙසර් එල්.එම්.බී. තිලකරත්න තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහින්ම හිටියේ. මොකද සර් රිසර්චර් කෙනෙක්. සර් කියන්නේ අපේ ඒ දවස්වල රෝල් මොඩල් වගේ. ප්‍රොෆෙසර් තිලකරත්න කොහම අපි ඒ දවස්වල රෑ 8-9 වෙනකන් ළමයි අපි අන්ඩර් ග්‍රැජුවේට් කාලේ ළමයි 8-9 වෙනකන් මේකේ පරීක්ෂණ කරනවා. ඉතින් ඒක තමයි අපි ඉන්ස්පයර් වුනේ. අපිටත් ආවේ ආభాෂය. ඉතින් සර්ට කිව්වා මේ වගේ ෆැසිලිටි එකක් හදන්න කියලා. සර් ඉතින් ෆන්ඩ් රේස් කරලා කෆ්සයගේ අනිත් සමාජිකයොත් ඇතුළුව මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ සුමාන 2ක් විතර. මේක ඇත්තට මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ 2022. ඒකට ගොඩක් කල් ගියා මේ තත්ත්වයට එන්න. ඉතින් දැන් පටන් අරන් දැන් අපි කියන්නේ අර සාමාන්‍ය වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ඉතින් අපිට විද්‍යාගාර පහසුකම් ටික හදාගන්න ඉතින්. ඉතින් ලලින්ක මේක ඉතින් අපිට විතරක් නෙමෙයි මේක ඉතින් අපිට කරන්න තියෙන ලොකුම රෙස්පොන්සිබිලිටි එක ඉස්සරහා මේ ළමයින්ට මේකේ හොඳ තැනක් හදලා යන්න ඕනේ අපි යනකොට. ඒක තමයි අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේකෙන් අපි මොනාරි කරා කියලා විශ්වවිද්‍යාලයට. ඒක හරි සර්. දැන් මේ සර් ප්‍රොෆෙසර් තිලකරත්න ගැන කියපු නිසා දැන් මන් නිකන් දැන් ප්‍රොෆෙසර් තිලකරත්නගේ ස්ටුඩන්ට් කෙනෙක් සර්. ඒක සර් කිව්වා මට ඒ පොයින්ට් එක හරි වටිනවා සර්. කියන්නේ සර් කිව්වා කොහොමද ප්‍රොෆෙසර් තිලකරත්න වැඩ කරන විදිහ දැකලා සර්ලා ඉන්ස්පයර් වෙලා කොහොමද ඒ රාට 9 වෙනකන් ලැබ්ස් වල වැඩ කරා. දැන් ඉන්න ස්ටුඩන්ට්ස්ලාට සර් ඔක කිව්වොත් එහෙම ලැබ්ස් 8-9 වෙනකන් ඇල්ලලා තියන්න බෑනේ වගේ ඉම්ප්‍රෙෂන් එකක් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් අපි දැන් අපේ ඒක පුරුදු වෙලා තියෙන දැන් 8-4 වැඩ කරන්න ඒ විදිහටනේ ඒ විදිහට විද්‍යාව කරන්න බෑලා ලින්ක් කරන්න බෑ සර්. මොකද ඔයා දන්න ඔයා ආචාර්ය උපාධිය කරේ අපිත් එක්ක. ඔව් සර්. ඉතින් ඇත්තටම අපි සන්තෝෂයි ඔය වගේ ස්ටුඩන්ට් කෙනෙක් අපිට හිටපු එක. ඉතින් දැන් ඔයා වැඩ කරපු ලැබ් එක CAMD එක Center for Advanced Materials and Devices ඒක මම
ඩිසයින් කරේ ප්‍රොෆෙසර් රෝහිණී මායි ඩිසයින් කරේ ඒක මේ පැය 24 වැඩ කරන්න පුළුවන් වෙන්නේ. පුළුවන් විදියට. ඒක නිසා මෙහෙදි ඉතින් පැය 24 වැඩ කරන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න ඒවා එනවා ඉස්සරහට. ඒ වුණාට මේ ලැබ් එක අපි ෆින්ගර්ප්‍රින්ට් ඇක්සස් දාලා ඒක ඔටෝමේට් කරලා ළමයෙකුට ඕනි වෙලාවක වැඩ කරන්න පුළුවන් විදිහට හදලා තියෙන අවසරයක් ඇතුව. ඉතින් ඒ සංස්කෘතිය තමයි අපි විද්‍යාවේ ගේන්න ඕනේ. අනිවාර්යයෙන් අපි ඒ කාලේ ප්‍රොෆෙසර් තිලකරත්නලා දැක්කා රෑ 10 11 වෙනකන් වැඩ කරනවා. පරීක්ෂණ කරනවා. මොකද රසායන විද්‍යාව ජීව විද්‍යාව ඔය අපි කියනවා වාගේ ඒරියා එක සින්තටික් බයොලොජි පැත්ත 8 ඉඳලා 4 වෙනකන් කරන්න බැරි පරීක්ෂණ මේ ඒරියා එකක් අපි කියන්නේ විශේෂයෙන් විද්‍යාව 8 ඉඳලා 4 වෙනකන් වැඩ කරලා බෑ. ඒකට එක්ස්ටෙන්ඩඩ් අවර්ස් අපිට පැය 10 12 එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඔව් සමහර ඇසෙස් දැන් අපි අර බයොලොජිකල් ඕගනිසම්ස් එක්ක වැඩ කරන්නේ ඇස් එක ඒගොල්ලෝ ග්‍රෝ වෙනවා නම් ඕගනිසම් එක ඒක තමයි. අපිට හතරට නවතින්න කියන්න බෑ. ඕගනිසම් නෑ ඊටත් වැඩිය වෙලාවලින් සමහරකට සයන්ටිස්ට්ලා ඉන්නවා 8 4 වැඩ කරන්න බෑ. සමහරට 4 8 වැඩ කරන කට්ටිය ඉන්නවා. ඇත්ත සර් ඒක මගේ ප්‍රැක්ටිස් එක කියන්නේ සමහර වැඩ කරන්න පටන් ගන්න හවස 2කට විතර. ඉතින් ඒ වගේ ඒක තමයි ඇමරිකාවේ එංගලන්තයේ තියෙන සංස්කෘතිය. ඉතින් අපි ඒක සමාජගත කරන්න ඕනේ මේ 8-4 සංස්කෘතියකින් අපිට විද්‍යාව කරන්න බෑ. ඉතින් අපි ඔය දැක්ක ප්‍රොෆෙසර් තිලකරත්නලාගේ ගෲප් එක රිසර්ච් ගෲප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ කල්චර් එක තමයි අපිට උත්සාහ කරන්නේ මේ කොළඹ විශ්වවිද්‍යාලෙත් ඇති කරන්න. ඉතින් මේ මහලේ දිගට මේ පහත මාලේ දිගටම අපේ දැන් ඔක්කොම ලැබ්ස් ඉන්නේ. ලැබ්ස් ඔක්කොම ස්වයංක්‍රීයව ඇතුල් වෙන්න පුළුවන් ඕනිම ළමයෙකුට ඕනි වෙලාවක අවසර ඇතුව ඔන්ලායින් ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ෆ්‍රීඩම් එක තියෙනවා. සර් දැන් රිසර්ච් ගැන ටිකක් දිගට කතා කරන්න මගේ පොඩි අදහසක් තියෙනවා. මේ මම සර්ට දැන් සර් කතා කරපු මේක දැන් ප්‍රොෆෙසර් තිලකරත්නලා වැඩ කරන විදිහ දැකලා සර්ලා ඉන්ස්පයර් වෙලා වැඩ කරනවා. දැන් මම සර්ගේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සර් දැන් අපිට ස්ටුඩන්ට්ස්ලා විදිහට සර් ඒ කියන්නේ අපිට ගොඩක් ගුරුවරු හම්බ වෙනවා විශ්වවිද්‍යාලේදී කියන්නේ. හැබැයි සර් අපි අර look up to persons ලා කියලා අපි පික් කරන්නේ එක්කෙනෙක් දෙන්නෙන්නේ. ඒක ට්‍රිගර් වෙන වෙලාවක් තියෙනවා සර් නැචරලි. මම සර්ට පොඩි ඉන්සිඩන්ට් එකක් මතක් කරන්නම් සර්. මේක 2019 කොලම්බියා යුනිවර්සිටි රිසර්ච් සිම්පෝසියම් එක. එතකොට සර් මම සර්ගේ PhD ස්ටුඩන්ට් කෙනෙක්. මම සිම්පෝසියම් එකේ ප්‍රසන්ට් කරා අපි මේ රිසර්ච් එක ප්‍රසන්ට් කරනවා නිසා මේ එතකොට ප්‍රසන්ට් කරා අපි කර හිටියේ සර්ට මතක ඇති අපේ එක පාර්ට් එකක් මගේ ප්‍රොජෙක්ට් එකේ මේ හෙවි මෙටල් ඩිටෙක්ට් කරන්න ජෙනටිකලි ඉන්ජිනියර්ඩ් බැක්ටීරියා එකක් ඩිවෙලොප් කරනවා. එතකොට ඒ බැක්ටීරියා එක කැඩ්මියම් ලෙඩ් සින්ක් වගේ හෙවි මෙටල්ස් තියෙනවා නම් එයා ෆ්ලෝරස් වෙනවා ග්‍රීන් කලර් ෆ්ලෝරසන් සිග්නල් එකක් දෙනවා. ඒක බයෝ සෙන්සර් එකක් විදියට වැඩ කරන ඩිවලොප් කරන ප්ලෑන් එකේ තිබ්බේ. එතකොට මම ඔය 2019 කියන්නේ අපි 2017 ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. එතකොට ඔක අර බයොලොජිකල් පාර්ට් එක කරලා ඒ බයෝ සෙන්සර් එක ඩිවලොප් කරලා දැන් ෆ්ලෝරසන් සිග්නල්ස් එනවා කියන එක වැලිඩේට් කරන තැන තිබ්බේ සර්. හැබැයි ඔය සෙන්සර් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා සර්. කැඩ්මියම් ලෙඩ් සින්ක් කියන හෙවි මෙටල්ස් තුනටම මේ ජෙනටිකලි ඩිසයින් කරපු ඒ ප්‍රොමෝට් එක කියලා නිසා අපි කියන්නේ ප්‍රොමෝට් එක ඇක්ටිවේට් වෙනවා. එතකොට දැන් ඔඩියන්ස් එකේ මට මතක නැහැ කවුරු හරි අහුවා සර් මේ ප්‍රශ්නයක් අන්තිමට Q&A සෙෂන් එකේදී දැන් ලලින්කෝ ඔතන මේ ඔයාගේ ප්‍රොමෝට් එක මේ හෙවි මෙටල්ස් තුනකට ඇක්ටිවේට් වෙනවානේ. එතකොට ඕකේ මේ සෙන්සිටිවිටි එකේ පොඩි අවුලක් තියෙනවා. සිලෙක්ටිවිටි එකේ not the sensitivity සර්. ඔව් සිලෙක්ටිවිටි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද කියලා. එතකොට මම ඒක ඔව් කියලා ඇඩ්මිට් කළා. දැන් ඒකට මොකද්ද ඔයගොල්ලෝගේ තියෙන සොලියුෂන් එක කියන මේක ආව ඔඩියන්ස් එකෙන් සර්. සාමාන්‍යයෙන් සර් මම ඔය ප්‍රසන්ටේෂන් කරද්දි මම හැමතිස්සෙම ඔය අහන ප්‍රශ්න වලට හරි ආසයි ප්‍රශ්න අහනවාට. ඒ වගේ නිසා අපි දියුණු වෙන්නේ සර්. දැන් හැබැයි මොකක් හරි උත්තරයක් දෙනවා සර්. දැන් මම බයොලොජිස්ට් නේ සර්. දැන් අතන යන්න ඕනේ මේකත් එක්ක මට පොඩ්ඩක් මං ස්ටක් වෙච්ච තැනක්. ඇත්තනේ දැන් මේක තුනටම දෙනවනේ. දැන් අපි තාම මේ පාර්ට් එක හිතුවේ නෑ කියලා. ඒක සර් මම එළියට ගියාම ඊට පස්සේ සෙෂන් එක ඉවර වුණා. එදා සර්ගෙම තව ස්ටුඩන්ට් කෙනෙක් අපේ ડોક્ટર රුචිර එයාත් ප්‍රසන්ට් කරා. එදා ඒ දවස්වල ડોક્ટર රුචිරත් PhD ස්ටුඩන්ට් සර්ගේ. ඒතකොට ડોક્ટર රුචිර මං සර් රුචිර අයියා කියලා මට කියවෙනවා. අපිත් එක්ක කරන්නේ රුචිර අයියා එළියේ හිටියා සර්.
රුචිර අයියා මාත් එක්ක කතා කරා. එයා පොඩ්ඩක් ඔය ඉන්ජිනියරින් සයිඩ් එකටයි ඒ පැත්තට නිසා එයා මැතමැටිකල් මොඩල්ස් ඩිසයින් කරා. ලලින්ක අපි ඕකට පොඩි මොන හරි වැඩක් කරමු මේ හෙවි මෙටල්ස් තුන ඩිස්ටින්ග්විෂ් කරගන්න පුළුවන් අප්‍රෝච් එකක් ගැන හිතමු කියලා කතා කර කර ඉඳි සෙෂන්ස් ටික ඉවර වුණා. සර් එළියට ආවා. සර් එළියට ඇවිල්ලා සර් යන ගමන් ඔෆිස් එකට සර් අහගෙන ගියා මගෙන් රුචිරයි මේ අලලින්ක මේ රුචිර මොකද්ද chat එක අපි මේ සර් පොඩ රිසර්ච් එක ගැන තමයි කියාගෙන සර් කියාගෙන ගියා ඔෆිස් එකට මේ අපි දෙන්නට ඔෆිස් එකට එන්න කියලා සර්. අර ගොඩක් සර් මම බයොලොජිකල් පාර්ට් එකනේ කරේ සර්. දැන් ඒතකොට මේ ඇත්තටම සර්ගෙන් මට අර ඇඩ්වයිසර්ස් ගන්න තිබ්බ chances ගොඩක් අඩුයි. හැබැයි ඔතන සර් අපි දෙන්න ඊට පස්සේ සර්ත් එක්ක ආවා උඩට මේ සර් ඔෆිස් එකේ ඉඳගෙන සර් මට ඇත්තටම කිව්වොත් සර් මේ විනාඩි 2කට වගේ තමයි සර් මට ඇඩ්වයිස් එකක් දීලා තියෙන්නේ ටෙක්නිකල් ඇඩ්වයිස් එකක්. හරිද සර්? සර් මට කිව්වා මෙහෙමයි මේ ඕක මෙහෙමයි ඕක ලලින්ක දැන් ඔක්තන හෙවි මයි රුචිරයි දෙන්නම හිටියා සර්. සර් කිව්වා ඔය හෙවි මෙටල්ස් තුනක් නේ තියෙන්නේ. එකක් වේරියබල් එකක් කොන්ස්ටන්ට් තියාගෙන අනිත් එක මේ වේරියබල් එකක් විදිහට මේ කොන්සන්ට්‍රේෂන් සීරීස් එකක් හදලා වෙනස් කරගෙන රීඩින්ග්ස් අරගෙන මේවා කරන්න. ඒක ඊට පස්සේ රුචිරයියට දෙන්න රුචිරයිය can work on මේ mathematical model කියලා අපි අර equation එකක් derive කරා. ඒ equation එක software එකට feed කරලා parent එක portable device එකක් හැදුවා heavy metals combination එක වෙන වෙනම අඳුර ගන්න පුළුවන් විදිහට. ඒක එතකොට ඒක අපි අන්තිමට මේ ළඟදී අපිට පැටන්ට් එක ආවා. මේ සර් ඒ ඇඩ්වයිස් එක ඒ කියන්නේ මයිල්ස්ටෝන් එක මගේ රිසර්ච් එකේ අපි ඒක පේටන්ට් එකට පුෂ් උනේ සර් විනාඩි 2කට දීපු ඇඩ්වයිස් එක. එතකොට සර් අර අපිට නැචරලි ට්‍රිගර් වෙනවා මං කිව්වාගේ මේ කියන්නේ මේ මිනිස්සයා මාරයිනේ කියලා සර්. අර ඒක ට්‍රිගර් වෙන පොයින්ට් හැම ගුරුවරයෙක් ගැනම එන්නේ නැහැ සර්. ඕක තමයි මං මේ කියනවනම් සර්ට අර කියන්නේ සර් විනාඩි 2කට කියපු එකෙන් කොච්චර ඩයිරෙක්ෂන් එකකට අපේ රිසර්ච් එක ඩ්‍රයිව් වුණාද කියන එක සර්. අර ඒක තමයි ලලින්ක දැන් මෙහෙමයි ඉතින්. අපි මම ළඟදිත් මම Facebook එකේ LinkedIn එකේ ලිව්වා ටීචර් කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ටීචර් කෙනෙක්ගෙන් ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ගිහිල්ලා උගන්වන එකද නැත්නම් එතනින් එහාට දෙයක් තියනවද කියලා. ඉතින් අපි රිසර්චර්ස්ලා විදියට අපි පරීක්ෂණ කරන විදියට අපි ඇත්තටම වාසනාවන්තයි. මායි රෝහිණී මැඩම් මේ වාසනාවන්තයි ඕගොල්ලන් හම්බෙච්ච එකට. ඇත්තටම මේක ඔයාට වැඩක් දුන්නම ඔයා ඒක අපිට බලන්න දෙයක් නැහැ නේ. ඔයා කරනවනේ. පොඩි හොඳ ස්ටුඩන්ට් කෙනෙකුට පොඩි ඇඩ්වයිස් එකයි දෙන්න ඕනේ. ඒ හරි ඇඩ්වයිස් එක දෙන එක තමයි අමාරු. ඉතින් ඕක අර සමහරු මයික්‍රෝ මැනේජ් කරනවා. ඒ කියන්නේ උදේ ඉඳලා හවස වෙනකන් ළමයාත් එක්ක ඉඳගෙන ළමයාට අවවාද දෙදී ළමයාව මෙහෙවනවා. ඒක ළමයෙක්ව දියුණු වෙන්නේ නැහැ. ඉතින් අපිට හිටපු මට ඒ රෝහිණී මැඩම්ට හිටපු ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා ඔයා රුචිර නදීකා ඔය හිටපු ශානිකා ඔය ඔක්කොම වෙරෝමි ඒ ඔක්කොම අපේ සෙල්ෆ් ඩ්‍රිවන්. ඒ කියන්නේ තනියෙන් අපි දෙන්නේ පොඩි ඇඩ්වයිස් එකයි දෙන්නේ. එතනදී තමයි ඒ ඇඩ්වයිස් එක ටර්නින් පොයින්ට් එකක් වුණේ වාගේ. ඒක මට මතකත් නෑ ඉන්සිඩන්ට් එක හරියට. ඉතින් මට ඔයාවයි රුචිරවයි ඔය දෙන්නා මට කොන්ෆිඩන්ට් ඉතින් ඒකට අනිවාර්යයෙන්ම කරනවා කියලා ඉවරයි. එතකොට එන්නේ එතනින් පස්සේ සුපර්වයිස් කරන්න දෙයක් නෑ. ළමයාව අපේ හැකියාව තමයි ළමයාව අයිඩෙන්ටිෆයි කරගන්න එක. අපේ වාසනාව තමයි හොඳ ළමයෙක්ව හම්බෙන එක. ඉතින් ඒක ඒ දෙකම ඔය සිනර්ජිසම් තියෙන්න ඕනේ. ඉතින් ඕක නැත්තම් හරියන්නේ නැහැ වැඩේ ඉතින්. මේ අපිට අර PhD එකක් තිබුණ පළියට හොඳ සුපර්වයිසර් කෙනෙක් වෙන්න බෑලා ලින්ක්. ඉතින් ඒක අපේ පොඩි මිත්‍යාවක් ඒක තියෙන්නේ. ඉතින් ඒකයි අපිට මෙච්චර මේ පරිශ්‍රකයෝ බිහි වෙන්නේ නැති වෙන්න හේතුව. ඉතින් ඒක ඉතින් අපිට ඕක ඉතින් අර එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒකත් එක්ක එන එකක් ඕක. ඉතින් ප්‍රසන්ටේෂන් එක වාගේ අහලා අපි ප්‍රසන්ටේෂන් එකක් ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් අහගෙන ඉන්න ඕනේ නැහැ අපිට. ඒ වුණා තැන් ටික අහගෙන හිටියාම අපිට පුළුවන් මොකක්ද කියලා ගන්න. ඒකත් ඉතින් හොඳ පරීක්ෂකයෙක්ගේ ටැලන්ට් එකක් වෙන්න ඕනේ. නැත්නම් අමාරුයි කරන්න. මොකද අපිට මේ ඉතින් ඔයාගේ ඩිරෙක්ෂන් එක අන්තිමට පේටන්ට් එකකුත් ආවා අපිට. ඒක කොමර්ෂලයිස් අපිට ඉතින් වාණිජකරණය කරන්න බැරි ඕක
මේ ගොඩක් මේ රටේ regulations විද්‍යාව තියෙනවා sir. ඔව් විද්‍යාව තමයි. එච්චරටම අපිට තාම මේ පෙර පරතරටම ගිහිල්ලා නැහැ නේ ඉතින් ඕක. ඔව්. ඉතින් ඕක ඔය heavy metal detection system එක ඔය develop කරපු එක transgenic ඒක ඉතින් ඕක synthetic biology පැත්තට අයිති වෙනවද මන් දන්නේ නැහැ. ඕක synthetic biology පැත්තට අයිති වෙනව අයිති නෑ. වෙනවා sir. මොකද මේ අර ජෙනටික් ඉන්ජිනියරින් Genetic එකෙන් engineering තමයි එකෙන් සින්තටික් biology බයොලොජි එකෙන් එක ඉවෝල්ව් වෙන්නේ. grow වෙන්නේ. ජෙනටික් ඉන්ජිනියරින් and next දැන් ඔය ජෙනටිකලි ඉන්ජිනියර් කරපු ස්පීෂීස් එකෙන් heavy metal දැන් අපිට heavy metal එකක් ඩිටෙක්ට් කරන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවානේ. ඔව් sir. අපිට තියෙන ඇටමික් ඇබ්සෝප්ෂන් තියෙනවා. ඇටමික් ඇබ්සෝප්ෂන් එකේ ඊළඟ ලෙවල් එක ග්‍රැෆයිට් ෆර්නස් එකත් එක්ක තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔව් sir. මයික්‍රෝවේව් ප්ලාස්මා ඇටමික් එමිෂන් ස්පෙක්ට්‍රොස්කෝපි තියෙනවා. ඊට පස්සේ එමිෂන් ස්පෙක්ට්‍රොස්කෝපි තියෙනවා. ඊට පස්සේ ඉන්ඩක්ටිව් කපල් ප්ලාස්මා ඇටමික් ස්පෙක්ට්‍රොස්කෝපි තියෙනවා. ඉතින් ඔව්. ඒක ඒවැ සෙන්සිටිවිටි එක කිට්ටුවටම ඔයා ගියා. ඔයා පාර්ට්ස් per trillion level එකේ Level එකට ඩිටෙක්ෂන් ආවා. level එකට ආවා. හැබැයි ඉතින් heavy metal එකක් contamination එකක් වෙලා ජලාශයක සාමාන්‍ය ප්‍රියවර ඔය වතුර ටික ගෙනල්ලා අපි ඉන්ස්ට්‍රුමන්ට් එකකට දාලා එපැන ඇනලයිස් කරන්නේ. දැන් ඔයාගේ ඩිවයිස් එක එතනට ගිහිල්ලා on site on site detection පුළුවන්. ඔව්. ඉතින් මේවා ඉතින් අගය ඉතින් අපිට තේරෙන්නෙත් නෑ අපිට ඔව්. අපි ඕවා පොලිසි මේකර්ස්ලට කිව්වටත් ඒගොල්ලන්ට තේරෙයිද කියන එකත් ඉතින් ප්‍රශ්නයක් වෙන ඒක සමහරක් ඇත්ත. වෙලාවට ඉතින් ඕවා ඉතින් ඊට පස්සේ ඉතින් ඒක නිසා තමයි ඕවා ඔය වාණිජකරණය කියන එක අපේ හයි එන්ඩ් රිසර්ච් වල වාණිජකරණය කියන එක නැවතලා තියෙන්නේ ඒ අපේ ඉකෝසිස්ටම් එක ඩෙවලොප් වෙලා නෑ ලාලින්ක තාම ඉකෝසිස්ටම් තාම ඩෙවලොප් වෙලා තියෙන්නේ පොඩි ඔය සබන් කෑලි හදන බාත්රූම් ක්ලීනර්ස් හදන ඔය ඒ වගේ ඉකෝසිස්ටම් එකක් තමයි ඩෙවලොප් වෙලා හැබැයි- හයි එන්ඩ් සින්තටික් බයොලොජි පැත්ත ඉස්සරහට ගත්තොත් එහෙම දැන් ආර්ටිමිසිනින් මං හිතන්නේ මැලේරියා ඩ්‍රග් එක ඔව් sir. දැන් ලැබ්ස් වල හදන්නේ නැහැ මැලේරියා ඩ්‍රග් එක නේද ලාලින්ක දැන් හදන්නේ දැන් සින්තටික් බයොලොජි වලින් හදන්නේ ඔව් මේ එක්ස්ප්‍රෙස් කරනවා. බැක්ටීරියා වලින් ඔව් හදන්නේ ඔක්කොම මේ මයික්‍රෝ මයික්‍රෝඩි වලින් හදන්නේ ඉතින් වගේ බයෝ ප්‍රොඩක්ෂන්. ඒතකොට අර ට්‍රැඩිෂනල් සින්තටික් කියන කෙමිස්ට්‍රි එකත් ඉස්සරහට යනකොට ප්‍රශ්නයක් ඉතින් ඔය. ඒක නිසා තමයි අපි අර සිස්ටම් එකත් එක්ක ඉවෝල්ව් වෙන්න ඕනේ. Evolve වෙන්න ඕනේ. නැත්නම් ඉතින් අපි පරණ සින්තටික් මෙතඩ්ම අල්ලල්ලා අල්ලල්ලා සර් හොඳ පොයින්ට්ස් ටිකක් මේවා කර හැබැයි මගේ දිගටම ඔළුවේ වැඩ කරේ සර් මේ සර් ඔය තියෙන ප්‍රශ්න ටිකක් කිව්වා මේ සර් අපිව ගයිඩ් කරන හැටි ගැන කිව්වා සහ මේ සර් රෝහිණී මැඩම්ව මෙන්ෂන් කරපු නිසා දැන් මං කියන්නේ සර් කිව්වා අර ගයිඩ් කරනවා කියන්නේ ටෙක්නිකල් ගයිඩන්ස් එකක්ම නෙවෙයි දැන් මගේ අපි ආය හැදුවා සර් මේ ඔය සර්ට මං කියන්න දෙයක් නැහැ කිය අපි මේ ට්‍රාන්ස්ජෙනික් සීබ්‍රා ෆිෂ් කෙනෙකුත් හැදුවානේ ඒ කියන්නේ ජාන වෙනස් කරපු සීබ්‍රා ෆිෂ් කෙනෙක් හැදුවා මේ හෙවි ඩිටෙක්ට් කරන්න පුළුවන් විදිහට මේ හෙවි මෙටල්ස්. එතකොට දැන් ඕක හදද්දි සර් දැන් අපි ලංකාවේ රිසර්ච් කරන්න හදද්දි අර ප්‍රැක්ටිකලි වැඩක් කරන්න ගියාම අර ඒක වෙනම එකක් නේ සර් රිසර්ච් කරනවා වෙන්න වෙන ලොකු වටේ ප්‍රොසෙස් එකක් තියෙනවානේ මේ මැනේජ් කරගන්න ඕනේ. දැන් ඕක අපි කරේ සර් මේ එක තැනක ඉන්ජෙක්ට් කරේ සීබ්‍රා ෆිෂ් ලගේ එම්බ්‍රයෝස් ඊට පස්සේ ඒක කොළඹ යුනිවර්සිටි එකේ තව ලැබ් එකකට ගෙනල්ලා ඒ ටික ඉන්කියුබේට් කරලා ওই වගේ වැඩ. දැන් ওই වැඩේ අදිස අපි හැමතිස්සෙම රිසර්ච් එකට ફોකස් වෙලා ඉද්දි අර සමහර අයට තේරෙන්නේ නැති නෑ අපි මොන ප්‍රොසෙස් එකේද මොන වගේ එක්කද ඉන්නේ කියලා. එතකොට දැන් ඒ සමහරු අර හතර අට හතර කතාවම සමාස ලැබ් එකක් හතරට වහල යන ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේ දැන් අපේ ඔළුවේ වැඩ ගන්න රිසර්ච් එක නිසා මම දිගටම බෑ මට මේක කරන්න ඕනේ අර අපි පොඩි නිසා තාමත් පොඩි. ඒ කියන්නේ මේ බෑ එහෙම බෑ මට මේක කරන්න ඕනේ කියලා මම මේකක් කරද්දිස මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා සර්ට මතකද මට මතකයි. ඊට පස්සේ දැන් අර රෝහිණී මැඩම් සර් ඔෆිස් එකේ හිටියා. දැන් මම අර ගැන අපි පොඩ්ඩක් කෑ ගහනා වයස නිසා ඒක තමයි. ඒත රෝහිණී මැඩම් කරේස මාව ඔෆිස් එකට ගෙන්නලා මැඩම් ඉස්සරහා ඉඳවල මැඩම් දරුවෝ ඒ වයසට ඔහොම තමා තරහ යනවා ඒ වුණාට අපි දැනගන්න ඕනේ අනිත් මිනිස්සුන්ටත් එක එක දේවල් ඒගොල්ලොන්ගේ ඔළුවේ තන අර ඒ පාර්ට් එක මාරි ඉම්පෝටන්ට් ඒ දැන් එදා මම නිකන් දඟලලා ඔක්කොම වැඩ අවුල් කරගත්තා නම් අර රිසර්ච් එකේස ඊළඟ අවුරුදු 3-4ම ඔක්කොම වැඩ ටික වෙන්නේ නැහැ. ඒක තමයි. ඒ කියන්නේ මැඩම් ඔය ඔතනලලින්ක ඔය එනර්ජි එක යන් ජෙනරේෂන් එක ඕනි. ඔව් වාට දැන් ගොඩක් වෙලාවට අපි අර
ජෙනුවින්ලි ඒ කියන්නේ ඔව්. හොඳටම වැඩක් කරන්න ගියාම අපි හිතන්නේ මේක බාධාවක් වෙනවා කියලානේ. ඔව් සර්. එතකොට ඔන්න ඔය එතනදී අර ඒ එනර්ජි එක ඕනේ අපිට. ඒක තමයි අපේ ඩ්‍රයිවිං ෆෝස් එකනේ. අපි ඒක ඩ්‍රයිව් කරන්නේ. Research. සමහරකට ඉතින් මේ සිස්ටම් එකේ අපි පුරුදු වෙලා තියෙන ක්‍රම තියෙනවනේ. ඉතින් ඒවටත් අපිට අනුගත වෙන්න වෙනවා. ඉතින් ඒකෙන් තමයි මැඩම් මං හිතන්නේ ඇඩ්වයිස් කරන්න නැත්තේ ඔයාලට. නෑ මැඩම් අර එක්ස්පීරියන්සස් එක දැන් එදා ඉඳන් මංස ගොඩාක් ප්‍රශ්න අඩු වුණාර හැම එකටම රණ්ඩු කරගන්න යන්නත් ඕනේ නෑ, නෑ, කියලා එකක් ඕනේ තියෙනවානේ කට්ටියත් එක්ක අර වැඩක් කරන්න යද්දී ඒ අර හේතුව මිනිස්සුත් නිසා එක්ක- තමයි අපේ ලැබ් එක ඔටෝමේට් කරේ. කරේ. එතකොට ඕනි තරම් වෙලා වැඩ කරන්න පුළුවන් නේ. ඔව්. හතරට ලැබ් වහන්න ඒ ප්‍රශ්න නෑ නේද ඉතින්. ඔව් ස්කොමයිස ඒ එතනින් එහාට අර වෙච්ච විදියට මම මේ ප්‍රශ්නේ ඇති කරගත්ත එක්කෙනා දැන් මාත් එක්ක හොඳම යාළුවෙක් වගේ ඉන්නවා සර්. ඒ අපි අර ඉගෙන ගන්නවා ඒක නිසා තමයි. මම කියන්නේ ඔව්. රෝහිණී මැඩම්ගෙන් මම ඒ ඉගෙන ගත්ත දේ අර කොහොමද මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ ඒ වගේ ගොඩාක් රිසර්ච් එකක් කරන්න ගියාම හැදෙන්න ඕන දේවල් අර සුපර්විෂන් කියන රිසර්ච් එකක් කරනවා රිසර්ච් එකදී මේ පරීක්ෂණය විතර නෙවෙයි තව ගොඩක් තියෙනවානේ මැනේජ්මන්ට් දැන් අපි ඒකයි කියන්නේ රිසර්ච් සාමාන්‍යයෙන් බයොලොජි හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි රිසර්ච් එකක් කරන ළමයෙක්ගේ පෞරුෂත්වය කියන එක පුදුම විදිහට වැඩි වෙනවා. ඔව් සර්. ඒක දැන් අපි පෞරුෂත්වය කියන එක දැන් ඔය පන්ති දාලා ඒවා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔතනදී ඔය ලැබ් එකේ මැනේජ් කරන හැටි ඔයාගේ ඉමෝෂන්ස් මැනේජ් කරන හැටි. ඔයාගේ ෆේලියර් එකදී ඔයා කොහොමද මූණ දෙන්නේ? ඔව්. එතකොට සක්සස් එකදී කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ? ඒ ප්ලෑන් කරන්නේ කොහොමද එක්ස්පෙරිමන්ට් එක හෙට තියෙන එක අද ප්ලෑන් කරන්නේ කොහොමද? තව සුමානයක් ප්ලෑන් කරන්නේ කොහොමද? කොහොමද? ඔය ඔක්කොම ටික ඔය පරීක්ෂණයක් ඇතුලේ ඔය ටික ඔක්කොම තියෙනවා. ඔව් සර්. ඉතින් එතකොට තමයි ඒ කියන්නේ හොඳ පරීක්ෂකයෙක් එළියට එනකොට එයාගේ පර්සනැලිටි එක පෞරුෂත්වය වැඩි වෙලා එන්නේ. ඉතින් අර මං කියන්නේ අර උපාධියක් ගන්න බලාගෙන කරන කට්ටිය කියන්නේ නෙමෙයි මං කියන්නේ. අර ඉන්ට්‍රස්ට් එකට. ඒ කියන්නේ ආසාවට රිසර්ච් කරන අපි කියන්නේ ඇගේ අමාරුවට රිසර්ච් කරන ඒ අමාරුව තමයි අපිට ඕනේ. අපේ සයන්ටිස්ට්ලාගේ. ට්‍රයි වෙන්න සර්. ඉතින් ඔය අමාරුව හදන්න සමහරකට අමාරු වෙන දැන් ඔයාට ඒක එතනින් ඔයා මේ ડિප්‍රෙස් වුනේ නැහැ නේ ඔයා. නෑ සර්. ඒක සමහර වෙන්න පුළුවන් සමහරුන්ට ඔතනින් සයන්ස් එපා වෙන්න පුළුවන්. ඒ වගේ සයන්ස් එපා වෙන්න ඉන්සිඩන්ට්ස් පුළුවන් ඒ වගේ ඉන්සිඩන්ට් එකක් වුණාම. ඉතින් ඒක ගැන අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි ලීඩර්ෂිප් එකේ ඉන්න විදිහට අපි ගොඩක් වෙලාවට මම නම් ඉතින් ඔව් ළමයින්ට රෑ එළි වෙනකම් වැඩ කරන්න උනත් පර්මිෂන් එක දෙනවා. දෙනවා වින්ද යුනිවර්සිටි පර්මිෂන් එකත් එක්ක හරියට අපි දෙනවා 24 hours උනත් වැඩ කරන්න පුළුවන් විදිහට. මොකද නැත්තම් සයන්ස් කරන්න බෑ ලාලින්ක. ඒක ඇත්ත සර්. 8 කරලා සයන්ස් කරන්න බෑ. ඕක ඉතින් අපි ඒ කල්චර් එක තිබුණා අපේ. ඒක නැති වුණා දැන් අපි ආයෙ ඇති කරගෙන යනවා ඉතින්. ගේන්න ඕනේ. ඔව් මේ සර් මම පොඩි මේකක් කියන්නම් මේ මට සර්ගේ පොඩි ස්කිල් එකක් ගැන දැනගන්න ඕනේ සර්. ඒක කොහොමද ඩිවෙලොප් කරගත්තේ කියලා සර්. ඩිවෙලොප් කරගත්තද සර්ගේ නැචරලි තියෙන එකක්ද කියලා සර්. මේ අර අපි ස්ටුඩන්ට්ස්ලා ප්‍රසන්ටේෂන් කරද්දි සර් මේ සර් ඉන්නවා දැන් ප්‍රසන්ටේෂන් එකේ ෆස්ට් හාෆ් එක සර් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඊට පස්සේ ස්ලයිඩ්ස් ටිකක් ගියාට පස්සේ සර් නිදිද නැද්ද දන්නේ නැහැ සර්. සර් මෙහෙම ඇස් වහගෙන ආයි ඉන්නවා සර් දිගටම. ප්‍රසන්ටේෂන් එක ඉවර වුණාම සර් අරකේ අර අපි හිතන් ඉන්නනේ සර් කවුරුත් මේ අනේ මේ කෑල්ලෙන් නම් අහන්න එපා මේකෙන් අහුවොත් මම හිර වෙනවා කියලා අපි අර චිප් එකේ වහලා කී කරන කෑල්ලක් තියෙනවනේ සර්. දැන් සර් එතකොට මේ නිදාගෙන හරි ඇස් වහගෙන හරි ඉඳලා සර් ඇහැරිලා සර් අහන ප්‍රශ්නේ අහන්නේ අයියෝ ඇහුවනේ කියලා හිතන පොයින්ට් එකෙන් හරියටම සර් ඒ අර හරි පොයින්ට් එකෙන් සර් ප්‍රශ්නේ අහනවා. ඒ ස්කිල් එක කොහෙන්ද සර්? මේමයි ලාලින්ක ඉතින් මේ ඔව් සර්. ගොඩක් වෙලාවට ප්‍රසන්ටේෂන්ස් කියන්නේ ඉතින් ඔව්. ගොඩක් වෙලාවට ඇත්ත කතා කරොත් බෝරින් වෙනවනේ නේ. ඔව් සර්. අපිට ඉතින් නිදිමත එනවා ඒ වෙනවා. ඉතින් ඉන්ටරෙස්ටිං ප්‍රසන්ටේෂන් එකක් නම් ඒත් ගොඩක් දිග නම් අපිට එක දිගට අපිට අමාරුයි ඉතින් කරන්න. අපි ඉන්ට්‍රොඩක්ෂන් එක අහනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඇස් පියාගෙන හිටියට සමහරක් වෙලාවට අපි ඒක කොන්සන්ට්‍රේෂන් එක තියෙනවා. අර යටින් යනවා ඒක. ඔව් සර්. ඉතින් අපි පොඩි රිලැක්සේෂන් එකක ඉන්නවා එතන ඔඩියන්ස් එකේ.
හැබැයි හොඳටම නිින්ද යනවා කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ පෑනක් වැටෙනවා නම් අතින් ඒ වගේ නේ. ෆෝන් එක බිමට වැටෙනවා නම් වතුර බෝතලේ පෙරලෙනවා නම් ඔන්න නිින්ද ගිහින්. නෑ සර්ගේ ඔය ස්කිල් එක ගැන මේ සර් ප්‍රසිද්ධයි. ඒක එහෙම වෙන්නේ නෑ. කට්ටිය දන්නවා සර් එහෙම හිටියට සර් එහෙම අන්තිමට වෙන්නේ නෑ. ඉතින් අර අහනවා මේව ප්‍රශ්නයක් කියලා. කන්සන්ට්‍රේෂන් එක තියෙනවා. ඉතින් අර ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඒ ටයිටල් එක මොකද්ද කියලා ඉන්ට්‍රොඩක්ෂන් එක ඇහුවාම ඩේටා ටික ගැනත් පොඩි අදහසක් තියෙනවා අපිට. ඒකට ඉතින් දන්නවා ඒ ප්‍රශ්නයක් උතන අහන්න පුළුවන් කියලා අපිට අනිවාර්යයෙන් මේ ඩේටා වලින්. ඒක තමයි ඔය ඕක ඉතින් අර ටයිම් එකත් එක්ක කියන ස්කිල් එකක් ඕක. ස්කිල් එකක් සර් ඩෙවලොප් වෙනවා. මම ඒක නිකන් සර්ගෙන් සර් දැන් අර එතන මම ස්කිල් එකක් පැත්තට ගත්ත නිසා දැන් මම දැන් සර්ගේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට දැන් අපි ඊළඟට අපේ ස්ටුඩන්ට්ස්ලා කට්ටියකුත් හැදීගෙන එන මේ එකක් තියෙනවා නිසා ඒ කියන්නේ අපිත් දැන් ස්ටුඩන්ට්ස්ලාට උගන්වන්න පටන් ගත්තාම දැන් අපිට තේරිච්ච දෙයක් තමයි මේ ඒක දැන් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් දක්ෂයි සර්. ඒ කියන්නේ අපිට තිබ්බ මට තේරෙනවා ස්කිල් සෙට් එක නෙවෙයි අලුත් ජෙනරේෂන් එකේ ස්ටුඩන්ට්ස්ලා ළඟ තියෙන්නේ. හැබැයි අපිට තිබ්බා කියලා හිතෙන ස්කිල්ස් දෙක තුනක් පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා වගේ එකක් තියෙනවා. මොකද ඒ පැකේජ් එක ඒ ඔක්කොම ටික આવොත් අලුත් ජෙනරේෂන් එක පර්ෆෙක්ට් වෙන්න පුළුවන් කියලා. ඒකේ එකක් තමයි දැන් අපි රිසර්ච් එකක් ගැන හිතන්න යද්දි රිසර්ච් එකක් කන්සෙප්චුවලයිස් කරන්න යද්දි ක්‍රිටිකල් තින්කින් ඇන්ඩ් ක්‍රියේටිව් තින්කින් කියන කම්පෝනන්ට් දෙක පොඩ්ඩක් නැති වෙගෙන යනවාද කියලා ෆීල් වෙනවා සර්. ඒක සර්ට හිතෙන්නේ කොහොමද සර්? දැන් මේ ඊටම හොඳ ප්‍රශ්නයක් ලලික. මොකද දන්නවද ඒක දැන් අපේ ජෙනරේෂන් එකේ ඉඳගෙන අපි තමයි වැඩෝ කියලා. අපි මම දැක්ක Facebook එකේ ලියලා තියෙනවා 60යි 80යි අතර හිටපු කට්ටිය තරමයි හොඳම ජෙනරේෂන් එක කියලා. හරිනේ. ඒක එක කතාවක්. හරිනේ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. හරිනේ. ඔය ජෙනරේෂන්ස් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ජෙනරේෂන්ස් වලින් එන ස්කිල් සෙට් වෙනස්. ස්කිල් සෙට් එක වෙනස්. ඒක තමයි. ඔන්නෝක බ්ලෙන්ඩ් කරන්නේ කොහොමද කියන එක තමයි ඉම්පෝටන්ට්. ඔක බ්ලෙන්ඩ් කරන්න ලේසි නෑ ඕක. ඔව් සර්. ඒතර අපේ වෙනම ස්කිල් සෙට් එකක් තියෙනවා. අපි ගමුකෝ දැන් ලෝකේ ඉස්සරහට යන්නේ ඉතුරු අවුරුදු 15 දී ඔව් සර්. ටෙක්නොලොජිකල් රිවොලූෂන් එකක් වෙනවනේ. ඒක අපි අනිවාර්යයෙන්ම දන්නවා. ජෙනරේටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අපි කියනවා මේ කෘත්‍රිම බුද්ධිය. රොබෝ තාක්ෂණය. බයෝටෙක්නොලොජි, නැනෝ ටෙක්නොලොජි. මේවා රිවොලූෂන් වෙනවනේ ඉස්සරහට. ඔව් සර්. එතකොට මේ දැන් ස්කිල් සෙට් දෙකක්. දැන් අපි පම්පූරික ගා ඉඳලා රෙන්නේ අපි තමයි හොඳම ජෙනරේෂන් එක. අපිට අතේ පයේ වැඩ හොඳට තියෙන්න පුළුවන්. අපේ ස්කිල් සෙට් එක සොෆ්ට් ස්කිල්ස් අපේ වැඩි වෙන්න පුළුවන් hands on experience. හැබැයි ප්‍රසන්ට් ජෙනරේෂන් එක වෙනම එකක්. ඔව් සර්. ඒක තාක්ෂණයත් එක්ක යන එකක්. ඔව් ඔව්. ඒතකොට අපිට පුළුවන් වෙන්න ඕනි මේ ළමයාගේ තියෙන ස්කිල් සෙට් එක එළියට ගන්න. ඒ ස්කිල් එක නැත්තම් අපි දැන් මම ඔයාව රුචිරව ඔය අපේ සෙට් එක අපි ගමුකෝ උදාහරණයක් විදියට. ඔව් සර්. ඕගොල්ලෝ මයික්‍රෝ මැනේජ් කරේ නැහැ නේ අපි. ඒ කියන්නේ අපි ලලින්ක උදේ ඉඳලා හවස වෙනකම් මෙන්න මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න. ඔව්. එතකොට ඔයාව රොබෝ කෙනෙක් වගේ ඔයාව ට්‍රේන් කරනවා. නේ. හැබැයි දැන් අපි පාසල් අධ්‍යාපනය ගත්තත් ටියුෂන් ක්ලාසස් ගත්තත් එතනදි වෙන්නේ ඔන්න ඔය ට්‍රේනින් එක තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට කියන දෙයක් ආපහු වමාරන්න උගන්වන්නේ. ඔව් සර්. කටපාඩම් කරලා කියන්න. ඔව්. නේ. ඔව්. එතන අර ඇනලිටිකල් ස්කිල් කියන එක උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. එතකොට වෙන්නේ ඔන්න ඕක ඇවිල්ලි ඉවර වෙලා එතකොට විශ්වවිද්‍යාලයට එනකොට අවුරුදු 13ක් ඉගෙනගෙන විශ්වවිද්‍යාල අවුරුදු 4යිනේ. එතකොට මෙන්න මෙතනින් චේන්ජ් එකක් කරන්න අමාරුයි. හැබැයි චේන්ජ් එකක් කරන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපි මත. ඒක උගන්වන කට්ටිය මත ඩිපෙන්ඩ් වෙන්නේ ඒක ඉතින්. ඒකයි මම හැමතිස්සම කියන්නේ අපි විශේෂයෙන්ම පරීක්ෂණ කරන්න ආවම ළමයව මයික්‍රෝ මැනේජ් කරන්න එපා. ඔව්. ළමයට දෙන්න තනියෙන් කරන්න. වරදින්න දෙන්න. වනින්න එපා වරදට. ඇති වෙන්න වරද්දන්න දෙන්න. වැරදුනට ප්‍රශ්නයක් නැහැ. මොකද මිස්ටේක්ස් වලින් තමයි අපි ඉගෙන ගන්න. ඔන්න ඔය ස්කිල් සෙට් එක ළමයින්ට පොඩ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇනලිටිකල් තින්කින් තනියෙන් කරන්න දෙන්න. තනියෙන් කරන්න. හැබැයි ළමයිත්ගේ පැත්තත් ගත්තා ළමයිත් කැමති අර
ෂෝටස්ට් ඇක්ටිවේෂන් එනර්ජි පාත් එක. ඒ කියන්නේ අඩුම මේ අර පොඩි එහෙම එකක් තියෙනවා නේද? එනර්ජි එක අඩු පැත්තට යන්න තමයි ඒගොල්ලන්ට තෝරන්නේ. ඉතින් සමහර වෙලාවට මේ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න එන්න පුළුවන්. ඒකේ දෙපැත්තක් තියෙනවා නේද? ඒකට ඒගොල්ලෝ එක්ස්ප්ලෝර් කරනවා මොකද ලේටස්ට් අපිට ඕනි ඔන්න ඔය ප්‍රීවියස් ජෙනරේෂන් එකයි නිව් ජෙනරේෂන් එකයි බ්ලෙන්ඩ් කරොත් කරන්න. අපේ ෆියුචර් එක මාර කියන්නේ පුදුම විදියට ඩෙවලොප් වෙනවා. අපි කිව්වොත් මේ දැන් ජෙනරේෂන් එකට ජෙන් Z හරි මොන අපි කියන ජෙනරේෂන් එක වැඩක් ඒගොල්ලන්ට පුළුවන් ඔය මේ ෆෝන් එකට කොට ඉන්න විතරයි ඕක කියලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ ඇත්තටම මේකේ හොඳටම හොඳයි. AI ගත්තොත් එහෙම හොඳයි. මොකද මම දැන් පේනවා මේ ඔයගොල්ලන්ගේ වගේ ටීම් එක. ඒක තමයි සර්. බයෝලූම් සයිලන්ට් ටීම් එක ගත්තොත් එහෙම ඔක්කොම පොඩි ළමයි ටිකක් නේ ඉන්නේ. පොඩි ළමයි ඉන්නේ කියන්නේ සර් දැන් අපේ අවුට්‍රීච් ගෲප් එකේ හෙඩ් ඉන්නේ පොඩිම එක්කෙනෙක්. ඒක තමයි. ඒකද ඔන්න ඔතන ළලින්ක ඔන්න ඔය කතාව සමාජගත කරන්න ඕනේ මෙන්න මේක. අපි පුරුදු වෙලා ඉන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා රස්සාවක්. නේ රස්සාවක් හම්බෙනකම් බලන් ඉන්නේ. මම ඔය ඩිරෙක්ට් කැරියර් ගයිඩන්ස් ඩිරෙක්ට් එනකොට 2003 මම හැමතිස්සම කීප අපි කියන එකක් තමයි කැරියර් ගයිඩන්ස් වල කියන එකක් තමයි අපි පුළුවන් තරම් රටක් දිනුනලා තියෙනවා. ඇමරිකාව ගත්තොත් එහෙම. ඇමරිකාව ගත්තොත් එහෙම টপ බිලියනර්ස්ලා 10න් ගත්තොත් එහෙම ලෝකේ 10ක් ගත්තොත් එහෙම 9ක් විතර ඇමරිකාවේ. අපි ළලින්ක දැන් අපේ এডুকেෂන් සිස්ටම් එක ගත්තොත් එහෙම මේ අපි පුරුදු වෙලා තියෙන හැමතිස්සෙම අර කටපාඩම් කරලා ඒ විදියට ඇවිල්ලා ඒ ලෙවල් කරලා ටියුෂන් ක්ලාස් ගිහිල්ලා ඒ මානසිකත්වයෙන් අපි ඉන්නේ. ඔව්. විශ්වවිද්‍යාලයට ආවම අපි ගොඩක් වෙලාවට අර රැකියාවක් විශ්වවිද්‍යාලේ උපාධිය ගන්න රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙයි. ඔව්. ඉතින් අපි ළමයිකින් අහුවත් කියන්නේ මේ රැකියාවල් කරන්න ඕනේ. ඒ කාලේ තිබුණ අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා රජයේ රැකියාවක් කරන්න ඕනේ. ওই මානසිකත්වයෙන් අපේ තිබුණානේ. හැබැයි ඇමරිකාව ගත්තායින් පස්සේ ඇමරිකාව දියුණු වෙලා තියෙන ඔන්න ඔය මානසිකත්වයෙන් එළියට ගිහිල්ලා. ඔව්. අර ඔන්ටර්ප්‍රෙනර් මානසිකත්වය කියන එක ඒ කියන්නේ තමන් මොකක් හරි තමන් නවෝත්පාදනයක් කරලා හරි ඒ තමන්ගේ මහන්සියෙන් මොකක් හරි කරන එක. ඒකට මොකක් හරි අයිඩියා එකක් ඕනේ. තමන්ට තියෙන්න ඕනේ හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ. අපි හැමසම කියනවා ළමයින්ට හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ ළමයින්ට ඉස්සරහට අවුරුදු 5 10 ඇතුළත. ඉතින් ওই විෂනින් කියන පාර්ට් එක අපේ এডুকেෂන් සිස්ටම් එකේ නැහැ. ඉතින් එන්න එතන නිසා තමයි වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය රැකියාව බලාපොරොත්තුෙන් තියෙන කල්චර් එක ඉස්සරහට පොඩක් අමාරු තත්ත්වයක් එනවා මේ තාක්ෂණය ඉස්සරහට එනකොට කෘත්‍රිම බුද්ධිය රොබෝ තාක්ෂණය එනකොට සාමාන්‍යයෙන් කර හිටපු රැකියාවල් ඉස්සරහට ඒ කියන්නේ අර රොබෝ කෙනෙකුට කරන්න පුළුවන් රැකියාවල් කර හිටපු කට්ටියට රස්සාවල් නැති වෙනවා ඉස්සර අවුරුදු 10 15. ඉතින් අන්න එතකොට තමයි අපිට මේ වෙන්නේ සමහර රැකියාවල් නැති වෙන හැබැයි අලුත් රැකියාවල් ගොඩක් උත්පාදනය වෙනවා මේ රැකියාව වෙළඳ පොලේ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි කම්පියුටර් ලෝකෙට එනකොටත් අපි හිතුවා කම්පියුටර් ආවොත් මිනිස්සුන්ට වැඩ රස්සාවල් නැති වෙයි කියලා. එහෙම වුණේ නැහැ. කම්පියුටර් වැඩි වුණා. කම්පියුටර් තාක්ෂණය ආවා රස්සාවල් ඕනි තරම් ආවා. ඉතින් ඒ වගේ තාක්ෂණයත් එක්ක තියෙන රස්සාවල් ටිකක් අයින් වෙනවා. තියෙන රස්සාවල් තව ටිකක් වැඩි වෙනවා. අපි ඔකට කියනවා ඩිස්රප්ටිව් ටෙක්නොලොජිස් කියලා. තියෙන එක නැති කරලා තව එකක් ඇති වෙනවා. ඔව්. ඉතින් දැන් අපි ගත්තොත් එන්නේ මානසිකත්වය කියන එක අපි අධ්‍යාපනයෙන් හදන්නේ කොහොමද? දැන් අපි ගත්තොත් වාගේ බයෝලූම් අයිලන්ඩ්ස් ඒක පොඩි අදහසක් ඒක තනියෙන් එක්කෙනයි දෙන්නයි යන් ඔක්කොම තරුණ ළමයි ටික එකතු වෙලා අපස් 6 දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත එකක්. අන්න එතන තමයි දැන් ස්ටීව් ජොබ්ස්ලා මාක් සකර්බර්ග්ලා ඒගොල්ලෝ මේ ස්ටීව් ජොබ්ස් ගරාජ් එකේ Apple එක පටන් ගත්තේ Macintosh පටන් ගත්තේ. පොඩි මේක ගරාජ් එකෙන් පටන් ගත්තේ ඉතින් ඒක. ඉතින් ඒක ඊට පස්සේ තමයි ඒක ග්‍රෝ වෙන්නේ පොඩ. එන්නේ එතනදී අපිට මානසිකත්වයක් නැහැ අපේ ජාතියක් විදියට අපිට ලක්ෂයක් තියෙනවා නම් ඕකෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඒකෙන් ඉස්සරහට යන මානසිකත්වයක් අපේ නැහැ. අපේ මානසිකත්වය තියෙන ඔය ලක්ෂ්‍ය පොතේ දාලා 108 පොලිය අරගෙන ඔය පොලියෙන් ඉතුරු ටික කරන එක තමයි. ඉතින් ඔය මානසිකත්වයෙන් එළියට යන්න ඕනේ අපි. ඒ කියන්නේ මම කියන්නේ මේ ඉතුරු කරන්න එපා කියලා. ඉතුරු කරන්න ඕනේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරනකොට මේ හොඳටම දැන් අපිට අපි ඇවිල්ලා දැන් අපි දෙන්න ඕනේ මේ එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක. ඕගොල්ලෝ තමයි අඩු වයසේ කට්ටිය. ඔව්. සාමාන්‍යයෙන් කියනවා බිස්නස් එකක් හරි ස්ටාර්ට්අප් එකක් හරි පටන් ගන්නවා නම් මේ ඒ වයසක් තියෙනවා. ඒ කාලේ තමයි රිස්ක් එක ගන්න. දැන් ඔයා කිව්වා අර ඔයා
පරීක්ෂණ කරනවල ලින්ක රිස්ක් ගන්නවනේ නේ. ඔව්. සමහරකට කේන්ති යන එකත් රිස්ක් එකක් ඒකනේ. ඒක හරි සර්. නේද? ඔව්. එතකොට ඒ රිස්ක් එක ගන්න ඒජ් එකක් තියෙනවා. අන්නේ ඒජ් එකේදී රිස්ක් එක ගන්න පුළුවන් මානසිකත්වයක් හදන්න ඕනේ. සමහරකට ස්ටාර්ට්අප් එක ෆේල් වෙන්න පුළුවන්. ඔව්. හැබැයි ඒ ෆේලියර්ස් ආ පිලර්ස් ඔෆ් සක්සස් අපි කියලා කියන්නේ. يعني ෆේලියර්ස් වුණාට අපි ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ ඉතින්. ඉතින් බයලෝ මයිලන්ස් පටන් අරගෙන ඔයා ඒ මානසිකත්වය අපිට සමාජගත කරනවා කියන්නේ ඉතින් ලොකු දෙයක්. මොකද අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඕනේ මේ තව ඔය වගේ ඔන්ටර්ප්‍රෙනියර් ස්කිල්ස් තියෙන අපේ ග්‍රැජුවේට්ස්ලා ගොඩාක් බිහි වෙන්න ඕනේ. ඒක හරි සර්. අපි ගත්තොත් එimhe චීන ගත්තොත් ජැක් මා ගත්තොත් ඒගොල්ලෝ මේ පොඩි ඉන්ටර්නෙට් එකේ පොඩි බඩුවක් දෙකක් විකුණලා තමයි ඒගොල්ලෝ අලිබබා එක හදලා තියෙන්නේ. ජෙෆ් බේසෝස් ඇමසන් හදනකොට මේ පොඩි එක ට්‍රාන්ස්පෝර්ට් එකකින් ගිහිල්ලා බඩු ටික දාලා තියෙන්නේ ඉතින්. දැන් top 5 richest man list එකේ ඉන්නවා. ඉතින් එන්නේ ඒ කල්චර් එක අපේ entrepreneurial culture එක හදන්න ඕනේ. ඒ හදන එඩියුකේෂන් සිස්ටම් එකක් ගැන මේ දවස්වල එඩියුකේෂන් රිෆෝම්ස් ගැන ලොකු කතා යනවානේ. සමහර ඒවා වැඩකට නැති ඩිස්කෂන් නේ. උවමනාම ටික how we integrate technology into our curriculum and make some students skillful. skill set එක හදලා ළමයින්ව ටෙක්නොලොජි එක එම්බෙඩ් කරලා values වැඩි කරලා cultural identity එක තියාගෙන ඔන්න ඕක තමයි අමාරු අපිට. අපිට cultural identity එකක් තියෙනවනේ cultural identity එක. ඒක තියාගෙන අපි ඉස්සරහට යන්නේ කොහොමද ටෙක්නොලොජි එකත් එක්ක. අන්න ඒක තමයි ඉස්සරහට ගොඩක් ඉම්පෝර්ටන්ට්. සෝ හොඳ පොයින්ට්ස් ටිකක් හයිලයිට් කරා සර්. දැන් අර කොහොමද ඒ ට්‍රාන්සිෂන් එක ගන්න කියලා දැන් අර ජොබ්ස් බලාගෙනම වැඩ කරනවා කියන එකයි ජොබ්ස් කියන එකත් කොහොමද ටෙක්නොලොජි එකත් එක්ක රීඩිෆයින් වෙන්නේ කියන එක දැන් නිකමට හිතලා බැලුවොත් සර් දැන් අපි ඉස්සෙල්ලා අපි ඒ කාලේ මොලිකියුලර් බයොලොජි ඉගෙන ගන්න පටන් ගද්දි අපේ ඔළුවේ මොකුත්ම ජොබ්ස් කියලා එහෙම අපේ අයිඩියා එකක් තිබ්බේ නැහැ. කියන්නේ මොලිකියුලර් බයොලොජිස්ට්ලා කියන්නේ hands on experience හොඳට තියෙන කට්ටියක් කියලා අපිට ලැබ්ස් වල වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන මෙන්ටැලිටි එක තමයි අපේ තිබ්බේ. හැම ඉන්ස්ට්‍රුමන්ට් එකම මේ ඔපරේට් කරන්න පුළුවන් වෙන්න. හැබැයි සර් දැන් මම අපි ඕක ජෙනටික් ඉන්ජිනියරින් ඉරා එකට ඇවිල්ලා දැන් සින්තටික් බයොලොජි ඉරා එකට shift වෙද්දී අපි හිතලා බැලුවොත් ජොබ්ස් ටිකත් රීඩිෆයින් වුණා. දැන් අපි කලින් හිතන් හිටියේ ඉස්සර මොලිකියුලර් බයොලොජිස්ට් කෙනෙක් කියන එක ජොබ් එක රෝල් එක තමයි අපි හිතාගෙන හිටියේ. හැබැයි සර් දැන් මම නිකන් එක්සැම්පල් එකක් විදියට ගත්තොත් සින්තටික් බයොලොජි එක job roles redefine synthetic drug designers කියලා. ඒක entirely computational design aspect එකක්. එයා කරන්නේ ආකිටෙක්ට් කරනවා drug එකක්. මොකක් හරි කැන්සර් එකකට හරි. එතකොට එයා නිකන් හරියට අර ඉන්ජිනියරින් පාර්ට් එකට කලින් ආකිටෙක්ට් ඉන්නවා වගේ එයා entirely computer එකෙන් drug එක design කරලා hand over කරනවා අරගොල්ලන්ට ඒක develop කරන අයට. එතකොට ඒ වගේ jobs roles redefine වෙච්ච එක සර්. අනිත් එක සමාස bio entrepreneurship පැත්ත ගැන emphasize කරපු එක ගොඩක් වටිනවා සර්. ඒ කියන්නේ දැන් ඇත්තටම සර් මේ අපේ ගොඩක් අය try කරන්නේ දැන් මොකක්ද වෙන්නේ graduate වුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන issue එක මේ අපේ ගොඩක් අපේ students ලාට තියෙන ප්‍රශ්නයක් මේ වෙලාවේ ඒක ගොඩක් highlight වෙන්නේ නැහැ. හැබැයි මේ ගොඩාක් යුනිවර්සිටිස් වලින් ලොකු ස්ටුඩන්ට් නම්බර් එකක් every year graduate වෙනවා. එතකොට අර job market එකක් කියන එක නැත්තම් මොකක්ද වෙන්නේ? එතකොට අර ඒගොල්ලෝ මොන වගේ ඒවද පටන් ගන්න ඕනේ? කියන්නේ entrepreneurship කියන එකත් මොන වගේ initiatives ද ගන්න ඕනේ? ඒ idea එක එන්න ඇති එක ලොකු gap එකක් තමා. දැන් ඔය ලාලින්ක වෙලා තියෙන්නේ ලංකාවේ කැරියර් ගයිඩන්ස් කියන එක වෘත්තීය මාර්ගෝපදේශනය කියන එක වැරදිට අල්ලගෙන තියෙන්නේ. වෘත්තීය මාර්ගෝපදේශනය කියලා විශ්වවිද්‍යාලේ හිතන් ඉන්නේ මේ CV එකක් ලියන්න දුන්නාමයි ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න උගන්වන එකයි. තව මේ බිස්නස් මේ කෝපරේට් වර්ල්ඩ් එකෙන් මැනේජර්ස්ලා CEOස්ලා ගෙල්ලා ටෝක් ෂෝ එකක් තියෙන එකයි. ඔය ටිකනේ මේ කැරියර් ගයිඩන්ස් කියලා අපි මේ ඩිෆයින් කරගෙන ඉන්නේ. කැරියර් ගයිඩන්ස් කියන්නේ ඒක නෙමෙයිලා ලින්ක. කැරියර් ගයිඩන්ස් කියලා කියන්නේ යං ඒජ් එකේදී කැරියර් එක ඩිෆයින් කරන හැටි ළමයින්ට උගන්වන එක. ඒ කියන්නේ ඇමරිකාවේ කැරියර් ක්ලස්ටර්ස් මට මතක විදිහට 45කට ළමයින්ව යොමු කරනවා. ඔව් සර්. ඉතින් ඒක වෙන්නේ
ළමයාගේ ස්කිල් සෙට් එක අනුව. ස්කිල් සෙට් එකත් එක්ක. පේරන්ට්ස්ලට ටීචර්ස්ලට පුළුවන් පොඩි කාලෙම ස්කිල් සෙට් එක අයිඩෙන්ටිෆයි කරගන්න ළමයාගේ. හැබැයි දැන් වෙලා තියෙන ලංකාවේ ඔක් කරන්න බැරි. ලංකාවේ අපේ තියෙනවනේ අර සමාජ සම්මුතියක් තියෙනවනේ ප්‍රොෆෙෂන්ස් දෙකකට තුනකට ග්ලැමරස් කියලා හිතන. මම ඒව නම් කියන්නේ නැහැ. ඒක තමයි සර්. ඉන්නේ මේ පැත්තට තමයි අම්මලා තාත්තලා හැමසෙම තල්ලු කරන්නේ. ගොඩක් වෙලාවට ඊට පස්සේ ළමයා ගිහිල්ලා එක තැනක තියෙනවා ළමයාට මේක මම එච්චර මට ආස නැහැ කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පැෂනේට් නැහැ. මම මේක පැෂන් එකක් නැහැ මට මේක. දැන් ඔයා සින්තටික් බයොලොජි වලට පැෂනේට් නේ. ජෙනටික් ඉන්ජිනියරින් වල පැෂනේට්. ඔයාගේ පැෂන් එක ඔයාගේ බ්ලඩ් වල තියෙනවා සින්තටික් බයොලොජි බයෝටෙක්නොලොජි කියන එක. ඒක ඔයා ආසයි. දැන් මගේ කෙමිස්ට්‍රි මම A level කෙමිස්ට්‍රි කරේත් මට කෙමිස්ට්‍රි කරන්න බලාගෙන තමයි කරේ. ඉතින් අන්න ඒ වගේ ජෙනරේෂන් එකක් අපි හදන්න ඕනේ. මෙන්න මේකට තමයි මම ටාගට් කරන්න කියලා. එහෙම කරොත් එහෙම එතකොට ඔය A level කරලා ඉවර වෙලා යුනිවර්සිටි ආවයින් පස්සේ අන්න ඒ සිස්ටම් එක এডুকেෂන් රිෆෝම්ස් කියලා කියන්නේ එන්නේ එතන ඉඳන් රිෆෝම් එක වෙන්න ඕනේ. හැබැයි දැන් තියෙන විදිහට ළමයෙකුට ආසාවක් තිබුණත් සමහරකට කරගන්න ඔපචුනිටිස් නැහැ. ඇත්ත සර්. නේ අපි කියමුකෝ දැන් යුනිවර්සිටි ගන්න 20යි 25යි නම් ඒකට අවුල් නැත්තම් බයෝටෙක්නොලොජි කරන්න බෑ ළමයට මේ ඇවිල්ලා. ඒකටත් ඇවිල්ලා ඒකේ ඩිරෙක්ට් ඉන්ටේක් නැතුව වෙන එකකින් આવොත් එම 6 දෙනයි ගන්නෙ නේ. ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඉතින් අන්න ඔය අර අපි හැමතිස්සම කියන්නේ පැෂනේට් ඒරියා එකක් ළමයින්ට ඩිෆයින් කරගන්න යන් ඒජ් එකේම අපි এডুকেෂන් සිස්ටම් එක හදන්න ඕනේ. ඇතුලේ හැදෙන්න. එතකොට අපිට ඩොක්ටර්ස්ලාත් එනවා, ඉංජිනියර්ස්ලාත් එනවා, ප්ලම්බර්ස්ලාත් එනවා, ඉලෙක්ට්‍රීෂියන්ලාත් එනවා. ඔය ඔක්කොම টপ ක්වොලිටි ඒගොල්ලෝ සිස්ටම් එකට එනවා. ඉතින් ඕක මම 2007 හරි 2003 මම පත්තරයකට ලිව්වා නේෂන්ස් කියලා පත්තරයකට හැම රැකියාවක්ම කොයි විදිහටද මේ අපේ සමාජයට බලපාන්නේ කියලා. ඉතින් ඔන්න ඔතනට ආවයින් පස්සේ ඊට පස්සේ ඔන්ටර්ප්‍රෙනර් ස්කිල්ස් ඒව මේව දැම්මයින් පස්සේ අද මම ළඟදී මම අහගෙන හිටියා මේ මම හිතන්නේ ලොන් මස්ක් හරි කවුරු හරි කිව්වා next 10 years billionaires young කට්ටිය මේ ටෙක්නොලොජි නිසා. ඒ කියන්නේ අවුරුදු 50 වෙනකන් ඉන්න ඕනේ නැහැ බිලියනර්ස් ලා. ඉතින් ඒකයි අර ඔන්ටර්ප්‍රෙනර් එකෙත් හරියටම සිලෙක්ට් කරගන්නේ කොහොමද? වැදගත් දෙයක්. ඒක ඇත්ත සර්. ඒකට තෝරන්න තියුණා පොඩි TikTok එකක් කරලා මොකක් හරි මිනිස්සුන් හිනස්සලා තප්පර 10ක 20ක TikTok එකක් කරලා මිලියන් සබස්ක්‍රයිබර්ස්ලා හොයාගන්න පුළුවන්. ඉතින් මේ මවුලක් නෑ ලංකාවේ පුළුවන් ඒක කරගන්න. ඔව් සර්. ඉතින් එහෙම නෙමෙයි අපි සයන්ටිස්ට්ලා විදිහට කරන්න ඕනේ වැදගත් දෙයක්. ඒ වැදගත් දේ රීච් එක නැති වෙන්න පුළුවන් මුලින්. හැබැයි ඊට පස්සේ ලංකාවේ ඉන්න රීච් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ග්ලෝබලි යන්නේ කොහොමද? බයෝලූම්ස් අපි වගේ කම්පැනි එක වගේ ස්ටාර්ට්අප් එක කොහොමද ග්ලෝබලි යන්නේ? මොකද අපි ගත්තොත් මේ වෙරිටාස් එන්නේ වගේ ගත්තොත් එහෙම නේ. ඒගොල්ලෝ බිග් කම්පැනිස් දැන් නේ. කම්පැනිස් පටන් ගත්තේ පොඩි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් පටන් ගත්තේ ඒගොල්ලෝ. ඔව් අර ඉතින් ඒ වගේ කැම්පේකින් මේවා කරලා ස්කයි ඉස් ද ලිමිට්. ඔව් ආස තමයි ලිමිට් එක. දැන් ජෙනරේෂන් එකට ඔපචුනිටිස් ඕනි තරම් තියෙනවා. හැබැයි කන්ටෙන්ට් එක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් හොඳ කන්ටෙන්ට් එකක් වෙන්න ඕනි. සයන්ටිස්ට් කෙනෙක් නම් හොඳ සයන්ටිෆික් විෂන් එකක් තියෙන්න ඕනි. ඒ යනවනම් කිසිම අපේ කාලේ වගේ හින්ඩ්‍රන්ස් එක කියන්නේ අමාරුවක් නෑ ඉතින් මේ කාලේ. සර් හොඳ පොයින්ට් එකකට ගෙනාවා සර් මේ කන්වර්සේෂන් එක. ඒ කියන්නේ දැන් මට තව ෆීල් වෙච්ච දෙයක් තමයි සර් දැන් ඔය ඔන්ටර්ප්‍රෙනර්ෂිප් එක ඇතුලේ සයන්ටිස්ට් කෙනෙක් කියන එකේ දැන් ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ඉන් බයෝලොජි කියන්නේ බයෝ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක පොඩ්ඩක් යුනික් ප්‍රොසෙස් එකක් නේ. දැන් අර මම එහෙම කම්පෙයාර් කරනවා නෙමෙයි සර්. දැන් අර සමහර ෆීල්ඩ්ස් තියෙනවා මේ ඒකේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් එක කියන එක ඔල්රෙඩි ස්ට්‍රීම්ලයින් වෙලා තියෙන්නේ. කියන්නේ දැන් මම මෙන්ෂන් කරනවා සර් එක්සැම්පල් එකක් විදිහට දැන් IT කම්පැනි එකක් කට්ටියගේ ස්ට්‍රීම්ලයින් වෙලා තියෙන්නේ. දැන් මට IT කරපු එක්කෙනෙක්ට IT කම්පැනි එකක් හදන්න ඕන නම් ඒ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් පාත් එක ස්ට්‍රීම්ලයින් වෙලා මොන හරි රෙපියුටඩ් කම්පැනි එක ටික කාලයක් වැඩ වෙනවා ගෲප් එකක් හදා ගන්නවා අයින් වුණා ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් ගත්තා එක්ස්පෑන්ඩ් කරා. දැන් මේ අපිස සයන්ස් ඇතුලේ ඕක කරන්න යද්දී දැන් අපේ එහෙම පාත් එකක් ඩිෆයින් හරි පාත් එකක් නෑ. එතකොට සර් මේ මං හිතන්නේ දැන් අර ඒකට තියෙන ගයිඩන්ස් එක කොහොමද? ඒ කියන්නේ මං හැමතිස්සෙම හිතන දෙයක් තමයි සර් the science based
කම්පැනි එකක් හරි ඩිවලොප් කරන්න නම් ලේසි නෑනේ සර්. ඉස්සෙල්ලා සයන්ස් දැනගෙන ඉන්න. එතකොට ෆන්ඩමෙන්ටල්ස් රිසර්ච් කරලා ඉන්න ඕනේ. ෆන්ඩමෙන්ටල් කියවලා ඉන්න ඕනේ. දැන් ඕක නොකර බ්ලයින්ඩ්ලි අපි මොකක් හරි ඉනිෂියේටිව් එකකට මේ අත තිබ්බොත් සර් අපිව මට දැනෙන දෙයක් තමයි කියන්නේ අපිව රවට්ටන්න පුළුවන් ඔන්ට්‍රපනව මේ ට්‍රික් කරන්න ලේසි වෙන කට්ටියට. yes හැබැයි අපි ඉන් ඇන්ඩ් අවුට් ටෙක්නොලොජි එකක් ඒරියා එකක් දැනගෙන මේකට එන්ට වෙනවන ඒක සර් මෙහෙම එකක් මම මේ කියන්නේ. දැන් කට්ටිය අර සර් කලින් මුලිනුත් කිව්වනේ ඊසි පාත්ස් හොයනවා කියලා. එතකොට දැන් මං නිකන් හිතන දෙයක් සර් මේ සර්ගේ ඔපීනියන් එක හරි වටිනවා දැන් මට මේකට මේ බයෝ ඔන්ට්‍රප්‍රනර්ෂිප් කියන එක ලංකාවේ ඉගෙන ගන්නවා කියන එක මගහරින්න ඕල්ටර්නේටිව් එකක් කරගන්න බෑ. ඒ කියන්නේ මං කියන්නේ දැන් මගේ ගෲප් එක සර් යන් ගෲප් එකක් නේ මං හැමතිස්සෙම කියන දෙයක් තමයි සර් ඔයගොල්ලෝ අපි මේ වැඩේ ඉන්න ගමන් ඊළඟට දැන් ඒගොල්ලෝ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා MSc හරි MPhil එකට හරි රෙජිස්ටර් වෙන්න. ඒකත් කරගෙන යන ගමන් මේක කරන්න. කවදා හරි PhDsලා ටිකක් තමා මේක රන් කරන්නේ අතට අරන් ඉන්නේ. එක එක ඩිවිෂන්ස් කියලා. සර්ගේ ඔපිනියන් එක නෑ නලින් ඒක ඔව් දෙපැත්ත පොයින්ට් එක මොකද දන්න දැන් ස්ටාර්ට්අප් එකක් කරන්න ක්‍රම දෙකක් තියෙනවානේ. ඔව් එකක් මම ඉන්වෙස්ට් කරගන්නවා. ඔව් මමම ඉන්වෙස්ට් කරගන්නවා. හැබැයි මට ඉන්වෙස්ට් කරන්න බෑන්ඩ්විඩ්ත් එක නෑ මට සල්ලි නෑ එච්චර. ඔව් හැබැයි ඕනි තරම් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා ස්ටාර්ට්අප්ස් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. US වල නම් ඕනි තරම් ඉන්නවා ලංකාවෙත් ඉන්නවා. ලංකාවෙත් ඉන්න හොඳ අයිඩියාස් තියෙනවා නම් ඉන්වෙස්ටර්ස්. හැබැයි එතන ඔයා කියපු ප්‍රශ්නේ තියෙනවා ඉන්වෙස්ටර් ඉන්නේ සල්ලි දාන්නනේ. ඔව් සර්. ඔයා තමයි ස්කිල් එක. ඔව් එතකොට ඔයාට ස්කිල් එක නැතුව ජොයින්ට් වෙන්චර් එකකට ගියොත් එහෙම ඔයාව එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් ලේසියෙන්. ඒක ඇත්ත සර්. ඔව් ඔයාව ස්කිල් ඔයාගේ බයෝටෙක්නොලොජි අපි ගත්තොත් එහෙම සින්තටික් බයොලොජි කම්පැනි එකක් අලුත් කම්පැනි එකක් ෆෝම් කරන්න ඕන නම් ඔව් සර්. ඔයාට ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉන්වෙස්ටර් බලන්නේ එයාගේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක බලනවනේ. ඔව් මම 1 බිලියන් දානවා නම් මට හම්බෙන්නේ කොච්චර කාලය යනවද? ඔව් සර්. ඉතින් ඒක බිස්නස් කේස් එකක් ඒ ඔක්කොම ඒවා ප්‍රෙලිමිනරිස් නේ. එතකොට ඔය මේ මිස්ලීඩ් කරන එකයි එක්ස්ප්ලොයිට් කරන එකයි නැති වෙන්න නම් ඔයා හොඳට දැනගන්න. ඒක ඔයාගේ ටීම් එක හරියට ක්වොලිෆයි කරගන්න ඕනේ ඉස්සරහට. එතකොට තමයි ඇක්සෙප්ටන්ස් එක එන්නේ සොසයිටි එකේ. ඔව් මේ මං කියන්නේ මේ මම හැමසෙම කියන එකක් වලින් ඕක මේ ලංකාවේ ඉන්නේ මිලියන 21ක් නේ ඉන්නේ. ඔව්. එයා පොඩි අපි දුපතකනේ ඉන්නේ. ඔව් සර්. ඔක්කොම. දැන් මේ ටෙක්නොලොජි එකත් එක්ක රීච් එක ගොඩක්. රීච් එක වැඩි. හරි මොකක් හරි කරනවා නම් ඒක sky is the limit මං හැමදෙස්සෙම කියන්නේ. ඉතින් හැමදෙස්සෙම ඉතින් අර සමහරු කියන PhD එකක් මොකටද? එහෙම එකක් නෑ. මොකද ඒක PhD එක යොදවන්නේ මොකටද කියන එක තමයි බලන්න ඕනේ. මේ PhD එක කියන එක රිප්‍රසන්ට් කරන්නේ ඔය වෙලා තියෙන ඔය PhD ගොඩාක් දැකලා වැඩක් කරන්න නැති මානසිකත්වයක් ඇවිල්ලා තියෙනවනේ. එහෙම නෙමෙයි. දැන් හරි ප්‍රොජෙක්ට් එකක් කරපු කෙනෙක්ගේ වැඩ. ඉතින් ඒක පොඩි වෙනම ඩිස්කෂන් එකක් ඒක. ඒක රිලටිව්. ඒකට ඉතින් අර බිස්නස් එකක් කරනවා නම් টොප් එක ක්වොලිෆයි වෙලා ඉන්න ඕනේ. මම කියන්නේ සර් ෆයිනෑන්ෂල් බෑන්ඩ්විඩ්ත් එක නැත්තම්. ඔව්. ඒක ඇත්ත. ෆයිනෑන්ෂලි අපි මම නම් කියන්නේ කාටරි පුළුවන් ඒ ස්කිල් සෙට් එක හය කරන්න පුළුවන්. දැන් ඉලොන් මස්ක්ට පුළුවන් ඕනනම් ප්‍රොෆෙසර්ස්ලා 10ක්ම හය කරන්න පුළුවන්. අපිට ඒ බෑන්ඩ්විඩ්ත් එක නැහැ නේ. ඒක හරි. දැන් මං හිතන්නේ සර් ඉලොන් මස්ක්ලා එහෙමත් ඉස්සෙල්ලා තමන්ගේ කම්පියුටර් එක ඉස්සරහින් ඉඳගෙන කෝඩින් කරලා අපි දකින්නේ ඉලොන් මස්ක් උඩින් ආවේ නෑ. කවුද මේ මෙහෙමයි ඉතින් එකක් පටන් අරගෙන ලලින්ක අඩුම ගානේ টොප් ලෙවල් එකට එන්න අවුරුදු 15ක් 10ක් 20ක් විතර යනවා. ඒකට අර රෙසිලියන් කියන එක තියෙන්න ඕනේ. කඩම් වැටෙන්නේ නැතුව යන්න පුළුවන් ප්‍රශ්න එනවා. ස්ටාර්ට්අප්ස් ගොඩාක් සර්වයිව් වෙලා තියෙන්නේ ඔන්න රෙසිලියන් තියෙන කට්ටියක විතරයි. ඔය රීඩ් කරලා බලන්න ඉලොන් මස්ක්ගේ ලයිෆ් එක සකබර්ග් කොගෙම they were struggling. true. ඒ ඒගොල්ලන්ට මේ කියන්නේ මේ ලේසි පාත් එකක් තිබිලා නැහැ ඒගොල්ලන්. දැන් හැමෝටම හිතන්න පුළුවන් සකබර්ග්ට 120 බිලියන් තියෙනවා මෙච්චර වෙල්ට් එකක් තියෙනවා. ඒක ඔක්කොම
ඒවා ඕ ද ටයිම් ඒ කියන්නේ කාලෙත් එක්ක වෙච්ච ඒවා. ඉතින් ඒගොල්ලෝ ස්ට්‍රග්ලින් දැනටත් ඒගොල්ලෝ ස්ට්‍රග්ලින් ඉන්නේ. මොකද තව ප්ලැට්ෆෝම්ස් එනවානේ. ඒවට කම්පිටිටිව් ප්ලැට්ෆෝම්ස් එනවා. AI ඉතින් කන්ටිනියුවස් ලර්නින් කර්ව් එකේ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් හැමෝම කන්ටිනියුවස් ලර්නින් කර්ව් එකේ ඉන්නවා. ලර්නින් කර්ව් එකෙන් එළියට ගියොත් එimhe අපි වෙන්නේ. ඔව් සර්. සින්තටික් බයොලොජි ආකියු වගේ ඉතින් අර කම්පියුටේෂනල් කෙමිස්ට්‍රි සින්තටික් බයොලොජි ඒවා මේ රටේ තාම ග්‍රෝ වෙලා නැහැ ඒවා ඉතින් තාම. කම්පියුටේෂනල් කෙමිස්ට්‍රි කී දෙනාද ලංකාවේ ඉන්නේ? ඒක ඇත්ත සර්. සින්තටික් බයොලොජිස්ට්ලා කී දෙනාද ඉන්නේ? ඔව්. බයොලොජිස්ට්ලා ඉන්නවා, මොලිකියුලර් බයොලොජිස්ට්ලාත් ඉන්නවා. හැබැයි ඔයා කිව්ව එක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. දැන් කෙමිස්ට්ලාත් ඉන්න ඕනි තරම්. ඔව් සර්. ඒ වුණේ ඉන්ඩස්ට්‍රි එකෙන් කී දෙනාටද රික්වෙස්ට් කරන්නේ කන්සල්ටන්සි එකට? ඔව්. very handful නේ. ඒක. පොඩි 10-15 දෙනෙක් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන කට්ටිය ඉන්නේ. ඒවට අපේ විශ්වවිද්‍යාලේ ඉන්න ගොඩාක් රසායන විද්‍යාව. ඇයි ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එකෙන් රීච් වෙන්නේ නැත්තේ? ඔව්. අපි අර නෙක්ස්ට් ලෙවල් එකට ගිහිල්ලා නැහැ. අපි නෙක්ස්ට් ලෙවල් එකට යන්න ඕනේ. අපේ ඔක්කොම යංග ජෙනරේෂන් එක පුෂ් කරන්න ඕනේ. ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ප්‍රොජෙක්ට් කරන්න. දැන් අපි රසායන විද්‍යාංශයේ ගොඩක් යං ජෙනරේෂන් එක ඉන්ඩස්ට්‍රි ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරනවා. ට්‍රාන්ස්ලේෂනල් වැලියු එකක් ට්‍රාන්ස්ලේෂනල් රිසර්ච් එක රිසර්ච් කරලා අන්තිමට සොසයිටි එකට යන්න ඕනේ. සොසයිටි එකේ නැත වැඩක් නැහැ. ඒ කියන්නේ රිසර්ච් පත්‍රිකා වලට විතරක් සීමා වෙලා වැඩක් නැහැ. ඉතින් ඔයාගේ කරන වැඩෙන් ඉතින් දිගටම කරගෙන යන්න යම් ටීම් එකත් එක්ක ඉතින් පොඩි ළමයි ටිකත් එක්ක. ඔව් thank you sir. එතකොට සර් මේ සර්ට හිතන විදියට දැන් අපි දැන් 2026 දැන් ඉන්නේ. එතකොට මේ next 5 years to 10 years දැන් science students ලා හැටියට biology chemistry අපේ science faculties වල ස්ටඩන්ස් ලා හැටියට ඒගොල්ලෝ ෆෝකස් කරන්න ඕනේ ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ නිකන් ස්කිල් සෙට් එකක් වගේ සර් අයිඩෙන්ටිෆයි කරලා තියනවාද මේ සයන්ස් දැන් ලලින්ක අපි ගත්තොත් එහෙම දැන් අපිට දැන් වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක මට කියදයි වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක ස්කිල් සෙට් එකට මම එන්නම් වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක සයන්ස් වලින් ගත්තාන් පස්සේ ඒක ඇත්ත හෝ ඒ කියන්නේ ඒක මම කියන එකක් නෙමෙයි ඒක මේ biotechnology, nanotechnology, artificial intelligence, robotics, IoTs ඔය ටික තමයි වටේ තමයි ටෙක්නොලොජිස් කරකෙන්නේ. ඔව්. හරිනේ. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් ඩිසිප්ලින්ස් ඕනේ නැහැ කියලා ඒවත් ඕනේ. history ඕනේ, sociology ඒවා ඔක්කොම අපි ඒවා තියෙන්න ඕනේ. ඒවා අයින් කරන කියන එක නෙමෙයි. අරවා තමයි ටෙක් එක පැත්තෙන් එන්නේ. ඒතකොට අපි සයන්ස් කරන ග්‍රැජුවේට්ස් විදිහට මොකද අපි ගත්තොත් මේ sociology, economics ඒවා වෙනම grow වෙන්න ඕනේ. ඒවා අපිට important ඒවා. සයන්ස් ග්‍රැජුවේට්ස්ලා ෆෝකස් වුණාට කමක් නැහැ මේ ඒරියාස් වලට. හැබැයි අනිත් සයන්ස් ඒරියාස් උත් අපිට තියෙන්න ඕනේ. මොකද නැත්තම් බෑනේ අපිට කරන්න. හැම එකම ඉන්ටිග්‍රේට් වෙලා මල්ටි ඩිසිප්ලිනරි සෙට් එක ගත්තාම මම අහගෙන ඒ ඩිස්කෂන් එකක් තියෙනවා. ඔව්. most important වඩාත්ම වැදගත් ස්කිල් සෙට් වලින් එකක් තමයි ඇඩැප්ටබිලිටි කියන එක. ළමයින්ට පුළුවන් ද චේන්ජ් එකකට මූණ දෙන්න. අන්න ඒක තමයි ඉම්පෝටන්ට්. ඒක very important. ඒක very important. මොකද චේන්ජ් එකට දැන් අපි ඩිග්‍රී ගත්තාම අපි හිතනවා hard and fast මම PhD physical chemistry විතරමයි. ඔව්. මම ලංකාවට ඇවිල්ලා physical chemistry මේ මගේ කේම්බ්‍රිජ් වල කරපු PhD එකේ ඒවා මෙහෙ කරන්න බෑ. ඔව්. ඒතකොට මම ෆීල්ඩ් එක වෙනස් කරා. ඔව්. කම්පියුටේෂනල් කෙමිස්ට්‍රි වලට ගියා. ඊට පස්සේ ආයි US ගිහිල්ලා මැටීරියල් සයන්ස් වලට ගියා. දැන් මැටීරියල් සයන්ස් වලම ඉන්නවා. ඔව්. මේ මැටීරියල් සයන්ස් වලත් අපි බ්‍රාන්චස් ගොඩ කරනවා. දැන් බයෝටෙක්නොලොජි. ගොඩාක් නැනෝ බයෝටෙක්නොලොජි ඉන්ටිග්‍රේට්. එතකොට අපි කොහොමද ළමයින්ව වුරු කරන්නේ how to face the change. change එකට අපිට පුළුවන් ද change වෙන්න. අන්න උත්තන්ට අපි ගෙනාවොත් මේ මයින්ඩ්සෙට් එක අපිට දිනන්න පුළුවන්. අපි හිතුවොත් එimhe නෑ මම මේ ෆීල්ඩ් එකේ විතරයි ඉන්නේ කියලා මේ ෆීල්ඩ් එක වැඩක් නැති දවසට අපිට කරගන්න දෙයක් නැති වෙනවා. ඒකත් ආයේ යනවනේ සර් මේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න. ඔව් කම්ෆර්ට් සෝන් එකේ හිටියොත් චේන්ජ් වෙවි මම හැමතිස්සෙම කැමති කම්ෆර්ට් සෝන් එකට චැලෙන්ජ් කරනවා නම්. කම්ෆර්ට් සෝන් එකට චැලෙන්ජ් කරන්න ඕනේ. කම්ෆර්ට් සෝන් එකට චැලෙන්ජ් කරන්න නම් අපි චේන්ජ් එකට මුණ දෙන්න ඕනේ. ඉතින් චේන්ජ් එකට මුණ දෙන්න ළමයින් හදන්න ඕනේ. චේන්ජ් එකට මුණ දෙනකොට රෙසිලියන්ස් ඒ ඔක්කොම එනවා ළමයින්ගේ. එතකොට ඒගොල්ලෝ වර්ල්ඩ් ලීඩර්ස්ලා one day. ඒ ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එකේ ඕක හදන්න ඕනේ අපි. කියන්නේ ඒක ඇත්ත. ළමයින්ට ෆ්ලෙක්සිබිලිටි එක දෙන්න ඕනේ. අපි කියමු දැන් ලන්ඩන් ඒ ලෙවල් වල දෙනවා සයන්ස්. ඔව්. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි, ඉකොනොමික්ස් ඒ ඔක්කොම කරන්න පුළුවන්. අපි එහෙම කරන්න බෑනේ. ඔව් අපි මැත්ස් ස්ට්‍රීම් එකේ ඩබල් මැත්ස් කරන්නවොත් මැත්ස් විතරයි. බයෝ කරන්නවොත් බයෝ විතරයි. ඒවා අපිට දැන් මේ ප්‍රයිවට් ස්කූල්ස් වල
සයන්ස් එක්ක ඉකොනොමික්ස් අනිත් ඒවා බ්ලෙන්ඩ් Combination එක ගන්න බ්ලෙන්ඩ් කරන ඒකට කරන්න ඔව්, පුළුවන් ඒ ලෙවල්ට. අපිට ඒක කරන්න දෙන්නේ නැහැ. අපිට ඒක කරන්න විදියක් නැහැ. ඔන්න ඔය විදිහට අපි අර කම්පාර්ට්මන්ට්ස් වලට දාලා এডুকেෂන් එක කරන එක නැති වෙන්න ඕනේ. මේ ඉතින් ඔකට ලංකාවට කරන්න අමාරු වෙයි මොකද රිසෝසස් උත් නැහැනේ. ඒක ඇත්ත. රිසෝස් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් තියෙන රිසෝසස් වලින් මේ බ්ලෙන්ඩ් එක කොහොම හරි හදා ඒ එතනස හොඳ පොයින්ට් එකක් ආයේ මට සර්ගෙන් අහන්න හිතාගෙන හිටපු එකක් සර්. දැන් අපේ ස්ටුඩන්ට්ස්ලයි ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එකෙත් ඒක අඩු වැඩි වශයෙන් තිබ්බා. දැන් අපි අපේ මෙන්ටලිටි එකේ පොඩි මේකක් තිබ්බස දැන් ඊළඟට එන ජෙනරේෂන් එකෙත් එහෙමයි කියලා මට දැනෙනවා. ඒ කියන්නේ අපිට හරියට රිසර්ච් එකක් කරන්න ගියත් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියත් ඒකේට තියෙන්න ඕන ඉක්විප්මන්ට් ටික හරි ඉන්ස්ට්‍රුමන්ට්ස් ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකට මට ඇක්සස් නැත්තම් මේක මට කරන්න බෑ වගේ මෙන්ටලිටි එකකින් ඒ කියන්නේ පොඩි එකක් තියෙනවා සර්. ඒක එහෙමද සර්? ඔව් හොඳ සයන්ස් ඔව් දියුණු වෙච්ච ලැබ්ස් වලින් එන සම්භාවිතාව අඩුයි. ඒ කියන්නේ සම්භාවිතාව තියෙනවා. ඒ කියන්නේ හොඳ සයන්ස් එකක් වෙන්න නම් හොඳ ලැබ් එකක් තියෙන්න ඕනි කියන්නේ බොරු මිත්‍යාවක් ඒක. ඔව් ඒක අපි පටන් ගන්නකොටත් අපිට ෆැසිලිටිස් මේකේ තිබුණේ නැහැ. ඉතින් අපිට මෙතන තිබුණේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. දියුණු රටවලට දැන් ඇමරිකාවට අපි ගියාමත් සමහරකට ලැබ් එකේ අපිට උවමනා එක නැහැ. සමහර ඒවා. වෙන ලැබ් එකකට යන්න ඕනි. එතකොට අර මානසිකත්වයක් තිබුණොත් මට මේ රිසර්ච් එකක් කරන්න මේ ටික ඔක්කොම ඕනි. දැන් ගොඩක් ළමයි සමහරව ඉන්නවා ස්ටාෆ්ුත් ඉන්නවා සමහරව මට මේ ප්‍රොජෙක්ට් එක කරන්න බෑ නෑ. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. එයාට උවමනාවක් නැහැ ඒක කරන්න. ඇත්ත ප්‍රශ්නේ තියෙන වෙන තැනක නේ. ප්‍රශ්නේ තියෙන වෙන තැන. උවමනාවක් තියෙනවා නම් කොහෙන් හරි මේ ඕක ෆැසිලිටිස් හොයාගන්න හොයාගෙන ස්ට්‍රීම්. එතකොට වෙන්නේ අපිට අර ඉම්ප්‍රොවයිස් කරනවා කියන්නේ අපි කියන්නේ ඒ කියන්නේ තැනකට කොයි විදියට දැන් අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම තියෙනවා. අපිට කරන්න අපි ගියා අරක දැම්මා මේක මේක ගත්තා ඩේටා ටික ගත්තා. අපිට මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැහැ. අපි ඊට පස්සේ බලනවා මේක කොහෙන්ද හොයාගන්නේ. ඔතනත් ස්කිල් එකක් ඩෙවලොප් වෙන්නේ. ඔව් අපිට පස්සේ සර්ච් කරනවා කොහෙද තියෙන්නේ කියලා. අපි නැත්තම් අපිම හදා ගන්නවා. මොකක් හරි කැලලක් නැත්තම් අපිම හදා ගන්නවා. ප්‍රොටෝකෝල්ස් ඩෙවලොප් කරනවා. ටෙක්නිකල් ස්කිල් එක වැඩි වෙනවා. ඔව් ඒක ලැබ්ස් වල ෆැසිලිටිස් වැඩි වෙන්න ස්කිල් සෙට් එක අඩු වෙන පැත්තට යන්නේ ළමයින්ගේ. ඔව් ඉතින් ඒක නිසා ළමයි දැනගන්න ඕනේ මිස්කේ මොකක් හරි මේ අපි සොෆිස්ටිකේටඩ් ලැබ්ස් ඩෙවලොප් කරලා තියෙන්නේ. හැබැයි ඒකම අපි ළමයින්ට කියන මොනවා හරි නැත්තම් මේක කම්ප්ලේන් එකක් විදිහට කරන්න එපා. මේක පොසිටිව්ලි ගන්න. ඒක ඔපචුනිටි එකක් කරගෙන SOPs ඩෙවලොප් කරන්න ස්ට්‍රගල් එක ඔපචුනිටි එකක් කරගන්න ඕනේ ලයිෆ් එක දියුණු වෙන නම්. ඒකෝට ඉතින් අනිවාර්යයෙන්ම ළමයින්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ළමයි අර බබාලා වගේ ඇවිල්ලා කියන්නේ ඔක්කොම ස්පූන් ෆීඩ් කරලා ගෙවල් වලන ස්පූන් ෆීඩ් කරලා ඉස්කෝලේනුයි ඊට පස්සේ විශ්වවිද්‍යාලනුත් ඒක කරලා ඊට පස්සේ ළමයින්ගේ සොසයිටි එකට දාලා කියනවා මේගොල්ලෝ ඉනොවේටිව් නැහැ කියලා. ඉනොවේටිව් වෙන්න අපි දීලා නැහැ ඔපචුනිටි එක ළමයි. ඔපචුනිටි එක දීලා නැහැ ඒගොල්ලෝ. නැත්තම් ඒගොල්ලොන්ගේ පොටෙන්ෂල් එක නැතුව නෙවෙයි. ඒ වගේ ඩිපාර්ට්මන්ට් එක ගන්නකොට තිබුණ විදියට තිබුණා නම් ඉතින් තියාගෙන යන්න තිබුණ ඔය විදියට. ඒකට අපි ඒක ඇත්ත. ඒක දැන් මේ ලැබ් එක මං කිව්වේ ලැබ් එක මිලියන ගාණක් මේක ඇමරිකාවේ ඉන්න අපේ විද්‍යාර්ථීන්ගෙන් සල්ලි වලින් ප්‍රොෆෙසර් තිලකරත්න මැදි වෙලා මැදි වෙලා තමයි මේක පටන් ගත්තේ. ඉතින් මේක අපි හිටියනම් මේ කුණු කොට තියාගෙන නෑ අපිටත් ලේසි ඒක ඒ විදිහට ඉන්න බෑ. ඉතින් අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගියාන් පස්සේ ප්‍රශ්නත් වැඩිලා ලින්ක. ඒක ඇත්ත. ඒගොල්ලන්ට තමයි ප්‍රශ්න වැඩි. ඉතින් ඒකයි ඉතින් ඒවටත් ඒතර මුණ දෙන්න වෙනවා. දැන් කැම්ඩී ලැබ් එකේම සර් ඉනිෂියේට් කරද්දී එතනත් මොකුත්ම තිබ්බේ නැහැ නේ සර්. ඊට පස්සේ එතන තිබුණ කුණු ගොඩක් තිබුණේ. ඉතින් ඒකෙන් දැනට PhDs 15ක් විතර දීලා තියෙනවා මේ ලැබ් එකෙන් දැනට. ප්‍රොෆෙසර් රෝවිනි මායි මේ ගෲප් එකේ. එතකොට ඒගොල්ලෝ ඉන්න තැන් බලන්න. ඒගොල්ලෝ දැන් ඉන්න තැන් ඔයා කම්පැනි එක පටන් ගන්න. රුචිර the best science communicator in Sri Lanka. හොඳම science communicator මම ඇත්තටම රුචිර වගේ යන්නේ. මොකද ඒ science concept එකක් මිනිහට ගෙනියන්න try සාමාන්‍ය මිනිස්සුන්ට ගෙනියන්න try කරනවා එයා. ඒතකොට ඒ වගේ මේ අපි ගොඩක් අය දැන් ප්‍රොෆෙසර්ස් අතලා තියෙනවා. ඩොක්ටර් ධනුෂි දැන් ප්‍රොෆෙසර් වුණා නේ. දැන් රුචිරත් රාධිකා ඒගොල්ලෝ ළඟදී ප්‍රොෆෙසර්ස් ආවේ ඒගොල්ලෝ. ඉතින් ඒක අපිට ඇත්තටම ආඩම්බරයි. මොකද ලංකාවේ ඉස්සෙල්ලා තිබුණා මේක කරන්න බැහැ කියලා ලංකාවේ. මේක කරන්න අමාරුයි ලංකාවේ. ක්වොලිටි සයන්ටිස්ට්ලා අපි ක්වොලිටි සයන්ටිස්ට්ලා
කොලිටි සයින්ටිස්ලා තැන මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. මේ රටේ ඉන්නවා හොඳ විශ්වවිද්‍යාල වලින් PhD අරගත්ත කට්ටිය මොකුත් රිසර්ච් කරන්නේ නැතුව කම්ෆර්ට් සෝන් එකේ ඉන්න සයින්ටිස්ලා ලංකාවේ ඉන්නවා. ඒකම සාමාන්‍ය විශ්වවිද්‍යාල වලින් ගත්ත කට්ටිය ඉන්නවා. ඉතාමත් හොඳට පරීක්ෂණ වලින් ඉස්සරහට යනවා. ඉස්සරහට ගියා. ඉතින් ඒක රඳාපවතින්නේ තැන මත බලපානවා. ඔව් මම කේම්බ්‍රිජ් කියලා මට කියද හැකියි. හැබැයි කේම්බ්‍රිජ් PhD එකක් කරලා ඇවිල්ලා මෙහෙම මුකුත් කරන්නේ නැත්නම් මට අර කේම්බ්‍රිජ් එක විකුණ ඉන්න බෑනේ හැමදාම ළලින්ක. ඔව්. නේ. එතකොට මම වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ කොළඹ යුනිවර්සිටි එක අපි හදන්නේ කොළඹ යුනිවර්සිටි තියෙන ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය. ඔව්. එතකොට ඒකෙන් එන ග්‍රැජුවේට්ස්ලා අපිට ඒකේ ආචාර්ය උපාධිය කරන කට්ටිය අපිට ඕනේ බෙස්ට් වෙන්න ලංකාවේ. ඉතින් අපේ ගෲප් අපේ රිසර්ච් ගෲප් එක ඒක අපි කරලා තියෙනවා. මොකද කිසිම බයක් නැහැ. අපෙන් ආචාර්ය උපාධිය ගත්ත කට්ටිය ලංකාවේ ඉතාමත් හොඳට අනිත් ඒගොල්ලන්ට කර හොඳට ඉන්නවා. ඉතින් ඒක තමයි අපි සමාජගත කරන්න ඕනේ. එතකොට අපි අර පිටරටට පටවන එක ග්‍රැජුවේට්ස් පිටරටට ආචාර්ය උපාධියට පටවන එක අපිට අඩු කරන්න පුළුවන්. සර් මේ අපි එතකොට දැන් බයෝ ඔන්ට්‍රොප්‍රෙනර්ෂිප් පැත්ත ගැන පොඩ්ඩක් කතා කරලා අපි පටන් ගත්තේ අර critical thinking and creative thinking කොච්චර important ස්ටුඩන්ට්ස් ලාට ඒ විදිහට ඉවර් කරන් ගිහිල්ලා මේ සර් අන්තිමට මට සර්ගෙන් ඒ කියන්නේ මම රිප්‍රසන්ට් කරන්නේ සර් දැන් අපේ ස්ටුඩන්ට්ස්ලා කට්ටියයි අපේ ජෙනරේෂන් එකයි සර්ගෙන් ඇඩ්වයිසර්ස් ඕනේ ගෲප්ස් දෙකකට සර්. එක ගෲප් එකක් තමයි දැන් යන් ජෙනරේෂන් එකේ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා just pass out ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ගේ 4th year රිසර්ච් කරන ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලොන්ගේ රිසර්ච් කරද්දී කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක කරද්දී ඒගොල්ලන්ට එන ඔබ්ස්ටකල්ස් ඒගොල්ලන්ගේ චැලෙන්ජස් ඒවා ඕවර්කම් කරගන්න සර් මට මේකට සර් ඉස්සල්ලාම මේ ගෲප් එකට ආන්සර් එකක් සර්ගෙන් ඇඩ්වයිස් එකක් ඕනේ මේකට උත්තරේ දෙද්දි සර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අන්ඩර්ග්‍රැඩ් කාලේ ඉඳලා ඊට පස්සේ සර් පෝස්ට් ග්‍රැඩ් කෙනෙක් විදිහට වැඩ කරලා කාලේ ආපු චැලෙන්ජස් එක්ස්පීරියන්සස් එක්ක සර් මෙන්ටර්ස්ලාත් එක්ක වැඩ කරපු විදිහත් එක්ක ඒ විදිහට සර් අපිට ඇඩ්වයිස් එකක් දෙන්න අපේ ස්ටුඩන්ට්ස්ලාට හොලාලින්කා ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මොකද දන්නවද? දැන් මම අන්ඩර්ග්‍රැජුවේට් කරනකොට මම ෆොටෝ කෙමිස්ට්‍රි ප්‍රොජෙක්ට් එකක් කරේ. මට මතකයි දැන් නම් අපේ ලැබ් එකේ ෆොටෝ කෙමිස්ට්‍රි ඇපරේටස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලැම්ප් එකක් ෆොටෝ කෙමිස්ට්‍රි වල ලැම්ප් එකක් ඕනේ. ඔව්. UV ලැම්ප් එකක් ඕනේ. ඒක අපේ දැන් තියෙනවා ඇපරේටස් එකක්. ඕකේ. ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඒ දවස්වල නෑ මට මතකයි හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා සෝඩියම් ලැම්ප් එකක් ගෙනල්ලා ඒකේ එළිය කඩලා ෆිලමන්ට් එක ගත්තාම ෆිලමන්ට් එකෙන් අපිට UV එනවා ඒකේ. ඒක ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් ගෙනල්ලා ඕක ඇතුලේ කවර් කරලා එතකොට අපිට ඒ දවස්වල UV වලට නිරාවරණය වුණොත් කැන්සර් හැදෙනවා. ඒ කතා ගොඩක් තියෙනවානේ. හැබැයි අපි මොකද අපිට ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැහැ එතන දැන් අපිට. ඔව්. දැන් රෙඩිමේඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තිබුණාට තිබුණේ අපි ගෙනල්ලා ඒක පෙට්ටියක් ඇතුලේ දාලා කළු කොළ වලින් කවර් කරලා මෙතන ලස්සන විදිහට ඊට පස්සේ අපේ ප්‍රතික්‍රියාව වෙන භාජනය යටින් තියලා ලයිට් එක දාලා ඒක ටිකක් තියලා ඒ විදිහට තමයි අපි එක්ස්පෙරිමන්ට් එක කරේ ඩිසයින් කරේ. ඒක සෑහෙන්න මං කියන්නේ තරුණ ඔය මේ පරීක්ෂණ කරන ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ ඉතාමත්ම ඉනොවේටිව් වෙන්න නම් අමාරු කාලයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මුලින්ම හැම එකක්ම අතට පයට තිබුණාම වැඩේ කෙරෙන්නේ නැහැ. දැන් ගෙදරක වුණත් දරුවන්ට අතට පයට ගොඩාක් දුන්නායින් පස්සේ දරුවගේ අර ස්කිල් සෙට් එක හැකියාවන් එන්නේ නැහැ එළියට. මොකද මේ ලයිට් එකක් ගියාම බල්බ් එකක් දාගන්න, ටැප් එකක් කරනාම ටැප් එක හදාගන්න, ඔය වගේ පොඩි වැඩ වුණත් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ ටෙක්නිකල් ස්කිල් එක අන්ඩර්ග්‍රැජුවේට් වලින් මම ගත්තා මේ ප්‍රොජෙක්ට් එකේ. ඊට පස්සේ කේම්බ්‍රිජ් ගියාම PhD කරන්න මට මතකයි මගේ සුපර්වයිසර් මාව රූම් එකකට ගිහිල්ලා දාලා කිව්වා මේක කැමති එක මේ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ප්‍රොජෙක්ට් එක දුන්නෙත් නැහැ. මේකෙන් වෙන්නේ මොකද්ද කියලා කිව්වෙත් නැහැ. රිසර්ච් පේපර්ස් කියවලා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මේ වගේ කාමරයක පුරවපු ඉන්ස්ට්‍රුමන්ට් එකක් ලේසර්ස් තියෙනවා,
ෆොටෝ කෙමිස්ට්‍රි වලට මේ ෆොටෝ කෙමිස්ට්‍රි පැත්තට බරයි. ෆොටෝ කෙමිස්ට්‍රි තමයි ස්පෙක්ට්‍රොස්කෝපි ෆොටෝ කෙමිස්ට්‍රි. ඉතින් දුන්නේ නැහැ. මාස 4ක් විතර ගියා මේක ඉගෙන ගන්න. මාස 5ක් 6ක් 7ක් අවුරුද්දක් කියනකනුත් මුකුත්ම රිසල්ට් එකක් නැහැ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ. ඕකේ. ඇත්තටම කේම්බ්‍රිජ් වල PhD එක අවුරුදු 3ෙන් කරන්නත් ඕනේ. ලොකු ප්‍රෙෂර් එකක් එතකොට. හැබැයි ඉතින් අවුරුදු එකමාරක් විතර යනකොට වැඩේ තේරෙන්න පටන් ගත්තා. වැඩේ වැරදි වෙච්ච තැන්, කැඩිච්ච තැන් හදාගෙන අපිම ඉලෙක්ට්‍රොනික ඒවා එතකොට මෙකැනිකල් ඒවා ඒ ඔක්කොම අපිම තමයි කරගත්තේ. ඒ කවුරුත් නැහැ හෙල්ප් එකට ටෙක්නිකල් ඔෆිසර්ස්ලා එහෙම හෙල්ප් කරන්නේ නැහැ. ඉතින් ඒ ස්කිල් එක එහෙම ඉගෙනගෙන තමයි අන්තිමට අවුරුද්දෙන් එකමාරෙන් විතර ඩේටා සෙට් එක ඩේටා ගත්තේ මේ ආචාර්ය උපාධි දුමනා ටික. ඉතින් ඒ එංගලන්තයේ ඇමරිකාවේ ගියාමත් පෝස්ට් ඩොක්ටරල් ස්ටඩීස් වලට එතනත් ඒ වගේ. මැඩම් ප්‍රොෆෙසර් රෝහිනී පෝස්ට් ඩොක් කරපු තැන Center for Advanced Microstructures and Devices එතන ඒගොල්ලන්ට කවුරුවක්වත් නැහැ උදව් කරන්න. තමන් තනියම කරගන්න ඕනේ. ඉතින් අපිට සමහරක් වෙලාවට ෆ්‍රස්ට්‍රේට් වෙනවා මේ අපිට කවුරුත් නැද්ද කියලා මේකට උදව් කරන්න. හැබැයි ඒකෙන් මාර කියන්නේ පුදුම මේ ස්කිල් සෙට් එකක් ඩෙවලොප් වුණා. අපි තනියෙන් ඔක්කොම කරගත්තා. ඉතින් මම අද අන්ඩර් ග්‍රැජුවේට්ස්ට PhD ස්ටුඩන්ට්ස්ට අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ට මම දෙන ඇඩ්වයිස් එක තනියෙන් කරන්න පුරුදු වෙන්න මොනවා හරි. ඒක අපේ රිසර්ච් ගෲප් එකේ සමහරක් වෙලාවට ළමයි හරි ඉන්ඩිපෙන්ඩන්ට්. මායි මැඩමුයි දෙන්න මේ ගයිඩ් කරන්නේ නැහැ වැඩි. ඔව්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක දෙනවා ප්‍රොජෙක්ට් එක කැමති විදියට කරගෙන යන්න කියලා දීලා මගදී ප්‍රශ්න වලට ඩීවියේට් වෙනවා නම් ඒවට මැදිහත් වෙලා පොඩි දීලා ප්‍රසන්ටේෂන්ස් කරනකොට ඒවට විවේචනාත්මක දේවල් අපි කියලා ළමයාව හරි මාර්ගයට ගන්න. ඒතකොට ළමයා තමයි ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ. අපි නෙමෙයි. ඒතකොට අපි ඉන්නේ අර මඟ පෙන්වන්න විතරයි ඉන්නේ. මේ ළමයා තමයි ඔක්කොම කරන්නේ. දැන් උනත් අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රොජෙක්ට්ස් 14ක් 15ක් තියෙනවා. මම හැමදාම හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා විතරයි මම ගාවට එන්නේ. හැබැයි අපි රිවිව් එක කරනකොට බලනවා වැඩේ හරියට තියෙනවද කියලා. ඒක ස්ට්‍රික්ට්. මැඩම්ගෙන් බැනුම් ගන්නවා. මම පෞද්ගලිකව ඒක ස්ට්‍රික්ට් ඒක. එතන අපි රිවිව් එකේදී අපි බලනවා. භාගයට කරලා නම් බැනුම් අහනවා, අඩුවෙන් කරලා නම්. මොකද අපි දන්නවා කාලයත් එක්ක මේ ළමයට කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක හරි ඒකත් ස්කිල් එකක් සුපර්වයිසර්ගේ ළමයටත් ඇඩ්වාන්ටේජ් එකක්. ළමයා ගොඩක් ඉගෙන ගන්නවා. ඔව්. මොකද අපි මයික්‍රෝ මැනේජ් කරන්න ගියොත් අපි ළමයට කිව්වොත් එimhe හැමදාම උදේට ඔයා මේක කරන්න කියලා අපි දියුණු වෙන්නේ නැහැ. ළමයා දියුණු වෙන්නේ නැහැ. මොකද ළමයාට ෆ්‍රීඩම් එක දුන්නාම යුනිවර්සිටි කියලා කියන්නේ ෆ්‍රීඩම් එක තියෙන්න ඕනේ හිතන්න. ඒතකොට ළමයාත් එනවා හැමතිස්සෙම අපි හිතන එකක් තමයි ලලින්ක මේ ළමයි දන්නවා අපිට වඩා. ඔව්. ළමයි දන්නවා අපිට වඩා. ඉතින් ළමයින්ගෙන් තමයි අපි ගොඩක් ඉගෙන ගන්න. රිසර්ච් ඉගෙන ගන්න සුපර්වයිසර්ස්ලා කන්සෙප්ට් එක දුන්නට ඒක ඇතුලේ තියෙන ඒවා ඉස්සරහා ඩිරෙක්ෂන්ස් ළමයින්ගෙන් තමයි අපිට ගොඩක් ගන්න පුළුවන්. ඒක තමයි හරීම වැදගත් සුපර්වයිසර් කෙනෙක් විදිහට හොඳ ළමයෙක් ආචාර්ය උපාධිය කරන්න හම්බෙනවා කියන එක. ඉතින් අපි ඉතින් වාසනාවන්ත අපිට ඕගොල්ලෝ වගේ ළමයි හම්බුන නිසා ඉතින් ඒක තමයි මූලිකම මේ. ඒ කියන්නේ එකක්වත් අර නිකන් ලැබෙනවා කියලා හිතන්න අරගයි. අමාරුවෙන් කරගන්න තරමට ලයිෆ් එකේ අපි ලයිෆ් එක ගමුකෝ ළමයින්ගේ. ඔව්. මම ළමයින්ට ඇඩ්වයිස් එක දෙන්නේ හાર્ඩ් ලයිෆ් එකක් මුලින් ගන්න. මුලින් හાર્ඩ් ලයිෆ් එක. ඔව්. මුලින් ඊසි ලයිෆ් එකක් තිබ්බොත් අවුරුදු 50 විතර වෙනකොට සමහර විට කලැප්ස් වෙන ළමයි. අමාරුයි. මුලින් හાર્ඩ් වෙන්න. අවුරුදු 25යි 35යි අතර you must have a hard life. hard life කියන්නේ මම miserable life කියන එක නෙමෙයි. ඒ කියන්නේ you work for it. වැඩ කරනවා මොනවාරි ගන්න. නිකන් ඉන්න බෑ. ඉතින් කැරියර් එකෙත් එහෙමයි රස්සාවක් කරන්න ගියත් ළමයි දැනගන්න ඕනේ මේ මුල ටික හાર્ඩ් පඩි අහන්න නරකයි. ගොඩක් ළමයි අහන්නේ රික්‍රූට්මන්ට් එකකට ගියාම අහන්නේ මේ ඉනිෂියල් සැලරි එක ලක්ෂයක් දෙකක්. ඒක නෙමෙයි. 50000ද දෙන්නේ මැරලා වැඩ කරලා ඒ ස්කිල් සෙට් එක ඉගෙන ගන්න. ස්කිල් සෙට් එක ඉගෙනගෙන ඩයිනමික් වෙන්න ඕනි. තනින් තනට අපිට කැරියර් එක මූව් වෙන්න පුළුවන් ලැඩර් එකේ. හැබැයි හાર્ඩ් ලයිෆ් එක ඕනි. 40 වෙනකම් මම කියන්නේ 45 විතර වෙනකම්වත් හાર્ඩ් වැඩ කරන්න ඕනි. 40න් පස්සේ එස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන්. 60න් පස්සේ සුපර්වයිස් කරන්න පුළුවන්. මේ පුටුවක් කුට්ට වෙලා. ඔව්. ඒක වාගේ බිස්නස් එකත් වාගේ මම කියන්නේ වාගේ කම්පැනි එක ස්ටාර්ට්අප් එක. ඔව් සර්. බයෝලූම් එක දැන් ඔයා ගොඩක් වෙලාට ස්ටාර්ට්අප්ස් වල කියන කතාවන්නේ. ස්ටාර්ට්අප්ස් වලට සල්ලි සමහරක් වෙලාට ස්ටාර්ට්අප් එකට සල්ලි දාන්නේ වාගේම සල්ලි.
ඔව් ඒතර ඔයාගේ බබා ඔව් ඔයා බලා ගන්න ඕනේ. ඒතර ඔයා හાર્ඩ් වර්ක් කරනවා. ඔව් නේ. ඔව් ඒක හරි සර්. එතකොට කවුරු ස්ටාර්ට්අප් එකකට කවුරුවක්වත් සල්ලි දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඇත්ත සර්. ඔව් ඒක නිසා තමන්ගේ බේබිව තමන් රැක බලා ගන්න ඕනේ. වගේ මාන්සියලා ඔව්. ඊට පස්සේ මේ වගේ ඉන්න පොඩි මේ කට්ටියව ගෲම් කරලා තව අවුරුදු 10ක් විතර යනකොට ඒගොල්ලන්ට ලීඩර්ෂිප් එක හිමීට දීලා තව අවුරුදු 15ක් විතර යනකොට ඔයා වාඩි වෙලා දැන් මම ඔක හැව්වේ ජැක් මාගේ හොඳ කතාවක් තියෙනවා අවුරුදු ලයිෆ් ස්පෑන් එකේ 20 to 30 you work hard. ඔව් සර්. ඒක තමයි මම නම් කිය 20 to 40 40 අපිට ලංකාවේ නේ. 40 to 60 you establish, 60 to 70 whatever the time you just become a එතකොට කම්පැනි එකෙන් ඔයාලට සල්ලි එන්න තියෙන්න ඕනේ. ඒක තමයි කම්පැනි එකක් කියලා කියන්නේ. දැන් ජෙෆ් බෙසෝස්ලා ඉලොන් මස්ලා ඒ කියන්නේ අර මුලින් මැරෙන තරම් මැරෙන්නේ නැහැ නේ දැන්. ඔව් ඒක ඒකේ ටීම් එකක් ඉන්නවා හදලා. ඉතින් ටීම් එක හදා ගන්නකම් ඔයාගේ බබාව රැක බලාගෙන ඉදිරියට යන්න ඕනේ. ඔන්න ඔය ස්කිල් එක නැහැ ගොඩක් අයට. ඔය ස්කිල් එක නැහැ. ගොඩක් අය ආසයි කොටර ගිහිල්ලා උදේ ඉඳලා හවස වෙනකම් මේසෙක ඉඳලා වාඩි වෙලා ඔව් කීයක් හරි අරගෙන ඕක පොතේ දාගෙන ඔතන එතන ඉහට යන්න බෑ කොහොමත් මේ සාමාන්‍ය මේ කැපිටලිසම් වල තියෙන එකක් තමයි ඒ කියන්නේ රස්සාවක් කරලා සාමාන්‍ය රස්සාවක් කරලා ඒ අර ඒ පහසුකම් ටික ගන්න අමාරුයි. ඒකට අනිවාර්යයෙන්ම ඉතින් අපිට ඇමරිකාව ගන්න පුළුවන් උදාහරණයක් චීනය ගන්න පුළුවන් ඉන්දියාව ගන්න පුළුවන් টপ බිස්නස්මන්ලා ගන්න පුළුවන් අපිට. ඔව් ඒ මයින්ඩ්සෙට් එක අපේ এডুকেෂන් එකෙන් හැදෙන්න ඕනේ. ඒක ඇමරිකාවේ හරි එංගලන්තේ හරි මේ මයින්ඩ්සෙට් එක এডুকেෂන් එකෙන් හදනවා. ඔව් හදනවා. ඒ කියන්නේ ඉනෝවේෂන් එක කියන එක හදනවා. ඉනොවේටිව් වෙන්න හදනවා. ඉතින් ඕක තමයි ඉතින් අපේ ඉක්වේෂන් එකේ මිසින් පාර්ට් එක ලංකාවේ. ඔව් සර්. ඒක සර් ගොඩක් වටින ඇඩ්වයිස් එකක් සර් දුන්නේ කොම්ප්‍රිහෙන්සිව් ආන්සර් එකක්. ඒ කියන්නේ කොහොමද නර්චර් වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට සර්ගේ එක්ස්පීරියන්ස් උත් එක්ක අපි ඒ පාත් එකේ යද්දී ඔන්ට්‍රප්‍රනර්ෂිප් පැත්තට හරි රිසර්ච් පැත්තට හරි කොහොමද අපි ඒ පාත් එකේ යන්නේ කියලා සර් මගේ ඊළඟ ප්‍රශ්නෙට ඕන තැනට ගෙනත් තමයි හරියටම නැවැත්තුවේ සර්. ඒ කියන්නේ මම ඊළඟ ප්‍රශ්නේ ටිකක් සෙල්ෆිෂ් ප්‍රශ්නයක් සර්. සර්ගෙන් මම එක ඇඩ්වයිස් එකක් ගත්තා මගේ අපිත් එක්ක වැඩ කරන අපේ ස්ටුඩන්ට්ස්ලා ටිකට. සර් ඒ කියන්නේ කොහොමද ඒගොල්ලෝ මේ පාත් එක how to walk the path කියන. දැන් ඊළඟට සර් දැන් මම ඉන්න ඒජ් එක young academic හරි entrepreneur and research පැත්තත් කරනවා. මගේ colleaguesලාත් ඉන්නවනේ සර්. අපි එක්ස්පීරියන්ස් කරන එකක් තමයි සර් දැන් mid age එකේ ඉන්න රිසර්චර්ස්ලා විදිහට මේ වගේ ස්ටාර්ට්අප්ස් හරි කම්පැනි එකක් හරි සෙට් අප් කරන්න ඉනිෂියේටිව්ස් පටන් ගන්න ඒ විදිහට අපි ඉන්න ස්ටේජ් එකේදී සර් අපිට තේරෙනවා දැන් අපිට සර් ලංකාවේ දැන් සර් කිව්ව ගෲප් එක ඉන්නවනේ සර් ඒක මෙන්ට කරන මිඩ් ලේ එකක් වගේනේ අපි දැන් සර්. එතකොට දැන් අපිට සර්ගෙන් ගන්න ගොඩාක් ඇඩ්වයිසස් මගේ කලීග්ස්ලායි සර් මේ යන් ඇකඩමික්ස්ලා කියමුකෝ සර්. දැන් අර හරියට ස්ටුඩන්ට්ස්ලව මෙන්ට කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මපෙත් ඉන්න බයෝලූම් එකේ ගොඩක් සර් ඒගොල්ලෝ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා දැන් එතකොට දැන් මෙතනින් එහාට සර් අපි දෙන ඇඩ්වයිසර්ස් එක්ක නේ ඒගොල්ලෝ ඕන පැත්තකට යන්න පුළුවන් නේ සර්. අපි වැරදි ඇඩ්වයිස් එකක් දුන්නොත් අර අපිව හරියට මෙන්ට වෙලා නැත්තම් ඊළඟ ලේකට ඒක මේ යනවා. එතකොට ඒක මට හිතෙනවා සර් දැන් අපි ගොඩක් දැන් මම මේක එක්ස්පීරියන්ස් කරන එකක් දැන් ගොඩක් යුනිවර්සිටිස් වල ඉන්නේ යන් ඇකඩමික්ස්ලා. එහෙම නිකන් මෙන්ෂන් කරේ නැතුණාට සර් මට හිතෙනවා තාම පාර්ෂලි නර්චර් වෙච්ච ඇකඩමික්ස්ලාට වෙලා තියෙනවා තමන් නොකරපු දේවල්. ඒ කියන්නේ හරියට කිව්වොත් තමන් තාම හොඳ රිසර්ච් එකක් කරන්නේ නැතුව ස්ටුඩන්ට්ස්ලාට රිසර්ච් කරවන්න ගයිඩ් කරවන්න වෙලා තියෙනවා. එතකොට මම නොකරපු එකකට මම කොහොමද ස්ටුඩන්ට් කෙනෙක්ව ගයිඩ් කරන්නේ කියන එක අර අපේ කලීග්ස්ලා මේ ඒ කියන්නේ ඔකට හොඳ දේවල් තියෙනවස දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා. දැන් හිතන්නකෝ මම වෙට් ලැබ් හරියට හරි හෑන්ඩ්ස් ඔන් හරියට හරි නැතුව මම අපොයින්ට් වෙලා ඇකඩමික් කෙනෙක් විදියට. එතකොට දැන් මම දෙන ඕල්ටර්නේටිව් එක තමයි මේ
4th year research එකට එහෙම මුකුත් කරන්න ඕනේ නැහැ. review article එකක් ලියන්න මේ ඔය systemic review එකක් ලියන්න ඒ ඇති එතකොට ඕක ඩිග්‍රී එක ඉවර වෙනවනේ. එතකොට අර මගින් යන්නේ සර් ඒ වගේ ඇඩ්වයිසස් ටිකක් ඊළඟ ලේ එකට. අර දැන් මෙන්ටර්ස්ලට යං මෙන්ටර්ස්ලට දෙන ඇඩ්වයිස් එක ඉස්සලා අපි අපේ ස්කිල්ස් හදාගෙන ඕලාරින් ඕක ටිකක් කන්ට්‍රවර්ෂල් ලෝක මට ආන්සර් එකක් දෙන්න පුළුවන් කෙලින්ම. ඔව් මුලින්ම ඔයා දැන් ඔයා එක්ස්පර්ට් ඔන් මොලිකියුලර් බයොලොජි බයෝටෙක්නොලොජි නේ අපි කියමුකෝ. ඒතර ඔයා මෙන්ටර් කරන්න ඕනි ඔයාගේ ඩොමේන් එකේ. නේ ඒක වෙලී ඔයාගේ එක්ස්පර්ට් ඒරියා එකේ ඔයා ඩොමේන් එකේ තමයි ඔයා වැඩක් විදියට ගන්න ඒ ඒරියා එකේ. ඔව් සර්. දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගොඩක් ඇකඩමික්ස්ට අයිඩියාස් නැහැ. ඔව් සර්. අයිඩියාස් නැත්තේ පොතපත කියවන්නේ නැහැ. ඔව් සර්. රීඩ් කරන්නේ නැහැ. ඔව්. දැන් හොඳ කට්ටිය කියවනවා. කියවනකොට තමයි අයිඩියාස් එන්නේ. අයිඩියාස් නැහැ. ඔව්. අයිඩියාස් තිබුණට ඔව්. ඒ ෆීල්ඩ් එකේ hands on experience නැහැ. නෑ. ඔව්. ඒක ප්‍රශ්නේ. ප්‍රශ්නේ. දැන් අපේ ලොකු ප්‍රශ්නයක් නේකයි. දැන් ඔයා හොඳට සුපර්වයිස් කරන්න පුළුවන් ඔයාට සින්තටික් බයොලොජි, බයෝටෙක්නොලොජි, මොලිකියුලර් බයොලොජි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියමුකෝ ඔයාට එක පාර්ට්ම එනවා ඔයාට හිතෙනවා ප්‍රොජෙක්ට් එකක් කරන්න වෝටර් පියුරිෆිකේෂන්. වෝටර් පියුරිෆිකේෂන් අපි ගමු උදාහරණයක් විදිහට වෙන මොකක් හරි ඒරියා එකක්. හැබැයි ඔයාගේ එක්ස්පර්ටිස් ඒරියා එක නැහැ. ඔව් සර්. ඔයා කොන්ෆරන්ස් එකකට ගිහලා අහගෙන ඉන්නවා මේක. අහගෙන ඉන්නකොට ඔයාට හිතෙනවා අම්මා මෙතන මට ප්‍රොජෙක්ට් එකක් දෙන්න පුළුවන් කියලා. ඔයා ප්‍රොජෙක්ට් එකක් දෙනවා ඇවිල්ලා. එතකොට වෙන්නේ ඔයා ප්‍රොජෙක්ට් එක ළමයෙකුට දෙනවා. ළමයා එනවා ඔයාගෙන් ප්‍රශ්න අහන්න. ඔව් ඔව්. ළමයා ඔයාගෙන් ප්‍රශ්න අහම ඔයාට උත්තර දෙන්න බෑ. බැරි වෙනවා. මොකද උත්තර දෙන්න බැරි ඔයාට ඒ පිළිබඳ එක්ස්පර්ටිස් නැහැ. ඒක අන්න එතන මම දකිනවා ගොඩක් සුපර්වයිසර්ස්ලා තියෙන ප්‍රශ්නයක් අර ආචාර්ය උපාධියට පිටරට කරපු එක මෙහෙ කරන්නත් බෑ. ඔව් සර්. ස්කිල් සෙට් එක නැතුව ප්‍රොජෙක්ට්ස් දෙනවා. ඔව්. දීලා මෙන්ට කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා සමහරුන්ට. මම ඔබ්සර්ව් කරලා තියෙනවා ඒක. ඉතින් අන්න එතනදී එයාව ස්ටැග්නන්ට් වෙනවා. එතන එයාට අමාරු වෙනවා එතන යන්න. එතකොට වෙන්නේ ඕක අර ඩොමිනෝ එෆෙක්ට් එක වගේ වෙන්නේ. ඔව් සර්. ළමයි හරි ක්ලෙවර්. ඔව්. ළමයි ගිහිල්ලා අනිත් ළමයින්ට කියනවා ඕක. හරිනේ. ඔව් සර්. ඒක ඇත්ත. එතකොට වෙන්නේ එතකොට වෙන්නේ අපිට අර ස්ටුඩන්ට් බේස් එක නැති වෙනවා. ළමයා ගිහිල්ලා කියනවා මේ අනේ මම සර් ගාවට ගියා මට සර්ගෙන් උත්තරයක් හම්බුන්නේ නැහැ. මේ මන් දන්න තරම්වත් සර් දන්නේ නැහැ කියලා. අන්න හරි. ඔය ළමයි හරි ළමයි මම ඒක කියන්නේ ළමයි රිසර්ච් එක මොකද කමිට් කරලානේ එන්නේ. හොඳම උදාහරණය තමයි මැටීරියල් සයන්ස් අපි කරනවා නම් අපිට hands on experience එකක් නැත්නම් transmission electron microscope එකක් අතින් අල්ලලා කරලා අපිට ළමයෙක් කමෙන්ට් කරන්න අමාරුයි. ඒක ඇත්ත සර්. මොකද ළමයට ට්‍රබල් ෂූට් කරන්න බෑ මේ කියලා දෙන්න අමාරුයි. ඒක මම එක ෆීල්ඩ් එකක් ඔය ගත්තේ. ඔන්න ඔය මෙන්ටර්ස්ලා විදියට ඔන්න ඕක ගැන හොඳට බලන්න ඕනේ. තමන්ගේ කෝ ඒරියා එක මොකද්ද? කෝ ඒරියා එක ගත්තායින් පස්සේ ඒ ඒරියා එකෙන් යන්න. ඉතින් අද වෙලා තියෙන ලංකාවේ ගොඩක් වෙලාවට අර කෝ ඒරියාස් වලට එච්චර ඩිෆයින් කරලා නැහැ. මොකද අපේ ප්‍රොමෝෂන් ස්කීම් එකත් හරි ලූස් නේ නලින්. ඒ කියන්නේ ගොඩාක් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් සයන්ස් වලට ප්‍රොමෝට් වෙන ටිකක් අමාරුයි. මොකද එයා ඒක ගැන මේ වගේ මොකද අපේ ප්‍රොමෝෂන් ස්කීම් එක වෙනම කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් ඉතින්. ඔව්. ඉතින් අර මොන හේතුව නිසා අර හොඳ මෙන්ටර් කෙනෙක් වෙන්න. ඒතකොට එහෙම වුණාම ළමයි අතර ඔයා හොඳ මෙන්ටර් කෙනෙක් කියලා සබ්ජෙක්ට් එක්ස්පර්ට් කෙනෙක් කියලා ළමයි දැනගන්න ඕනේ. ඒතකොට තමයි අර කටවචන යන්නේ. ඒකට හොඳ ළමයි එන්න ඕනේ. ඉතින් හොඳ ළමයි එන්නේ නැතුව ප්‍රොජෙක්ට්ස් කරන්න බෑ අපිට. ඉතින් මෙන්ටර් කරනකොට විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. දාන ප්‍රොජෙක්ට් එක තමන්ගේ එක්ස්පර්ටිස් ඒරියා එකේ තියෙන්න ඕනේ. එක්ස්පර්ටිස් ඒරියා කියලා දෙන්නේ කියවලා විතරක් නෙමෙයි. hands on experience තියෙනවා. දැන් ඔයාලට සීබ්‍රෆිෂ් ගැන ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ. ඔයා සීබ්‍රෆිෂ්ට ඉන්ජෙක්ට් කරලා නැත්තම් මොනවද කරන්නේ? ජීන් එකක් හරි මැනිපුලේට් කරලා නැත්තම් මට කරන්න බෑනේ. ඒරියා එක ඔයාගේ අපි කරපු පේපර්ස් වල ඔයා සීබ්‍රෆිෂ් ගැන කතා කරලා තියෙනවනේ. ඔව්. ඒ වුණාට මම දන්නවා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මට ටෙක්නිකලි මට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මට ඔයාගේ සපෝට් එක නැතුව ඒ ප්‍රොජෙක්ට් එක කරන්න බෑ. අන්න එතනදී මෙන්ටර් එකේ තියෙන තව ස්කිල් එකක් තමයි දන්නේ නැති ඒරියාස් වලට කොලැබොරේටර්ස්ලාව අල්ල ගන්න ඕනේ. ඒක තමයි අර තනියෙන් දොඩම් කොට බදා ගන්න ගියොත් එමේ එක දොඩමක්වත් අහුවෙන්නේ නැහැ නේ. ඒක හරි. අන්න ඒ වගේ
අපේ දැන් අපේ රිසර්ච් පේපර්ස් ගත්තොත් එimhe 8 දෙනෙක් 9 දෙනෙක් ඉන්නවා. මොකද මොලිකියුලර් බයොලොජි වලට එක්කෙනෙක් Biologist ඉන්නවා. කෙනෙක් ඉන්නවා. අපි මැටීරියල් සයන්ටිස්ට්ලා බයෝකෙමිස්ට්‍රි වලට තව එක්කෙනෙක් ඉන්නවා. තව ඉන්ස්ට්‍රුමන්ටේෂන් වලට ඕන නම් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ අපිට එක්ස්පර්ට් ඒරියාස් එක අපේ නොලෙජ් එක එන්හාන්ස් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි අර මේ මෙන්ට කෙනෙක් වෙනකොට සෑහෙන ලොකු රෝල් එකක් තියෙනවා ප්ලේ කරන්න. විශේෂයෙන්ම යංග ජෙනරේෂන් එකත් එක්ක. ජෙනරේෂන් is very clever. Yeah. එතික්ස් කියලා දෙද්දී හැමදේම ඒක මම හැමතිස්සෙම කියන්නේ තමන්ගෙම කියලා කෝ ඒරියා එකක් හොයාගන්න. දැන් ඔයා සින්තටික් බයොලොජි ඔයාගේම ඒරියා එකක් නෙවෙයි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක very important මේ කාට හරි රිසර්ච් කැරියර් එකකට යන්න ඕන නම්. තමන්ගේ පෙට් ඒරියා එකක් තියෙන්න ඕනේ. ඒ ඒරියා එකේ තමයි තමන් වැඩ කරන්නේ. ඩයිනමික් වුණාට කමක් නැහැ පොඩි අවුරුදු 5කින් 6කින් පොඩි ඩීවියේෂන්ස් එහෙම කරන්න ඕනේ නැත්නම් බෑ ඒක දැනම වෙලා පල් වෙලා බෑ. හැබැයි අර තමන්ට කියලා කෝ කොම්පිටන්සි එකක් තියෙන ඒරියා එක තමයි ඉම්බාක් කරන්න ඕන රිසර්ච් කැරියර් එක. ඒතකොට ප්‍රොඩක්ටිවිටි එක වැඩි. ඔව් සර්. ප්‍රොඩක්ටිවිටි එක වැඩි. thank you very much sir advice එක තමන්ගේ ඒරියා එක හරියට ඩීප් යන ගමන් ඩිෆයින් කරගන්න. කලැබ් කරන්න ඉගෙන ගන්න. collaboration is very important. National and international collaboration both very important. ඒක ගොඩක් වටින ඇඩ්වයිස් ඔය ඒක අපි පහුගිය අවුරුදු 25 30 කරේ ඒකයි. අපි තනියෙන් මේක කරන්න බෑ කොළඹ යුනිවර්සිටි ඉඳලා. අපි ග්ලෝබල් රීච් එකට අපේ CVs හදාගත්තේ අපි යුනිවර්සිටි කොලෙජ් ලන්ඩන්, මැසචුසෙට්ස්, කේම්බ්‍රිජ් ඒ වගේ යුනිවර්සිටිස් වල ඉන්න සයන්ටිස්ට්ස් එක්ක කොලැබොරේට් කරලා අපි ආවේ. ඒ ලෙවල් එකට යන්න නම් ඉතින් තනියෙන් කරන්න අමාරුයි ලංකාව වගේ දැන්. ඉතින් ඒක කොලැබොරේටර්ස්ලා හොයාගන්න අමාරුයි මුලින් රෙපියුටේෂන් එකක් නැතුව. ඉතින් ඒක නිසා මුල් අවුරුදු 5 6 තනියෙන් පුළුවන් තරම් එස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ පොඩ්ඩක් ඒරියා එකේ. ඊට පස්සේ රිසර්ච් ග්‍රාන්ට්ස් වලට දාන්න ඕනේ, ෆන්ඩින් ගේන්න ඕනේ. මේ ඇකඩමික් කෙනෙක් වෙනවා කියන එක ළලින්ක ලේසි නෑ. ඒක අපේ සිස්ටම් එකේ නම් රස්සාව හම්බුනාම 65 දී රිටයර් වෙනකන් රස්සාව තියෙනවා නැති වෙන්නේ නෑ. හැබැයි ඇමරිකාව වගේ රටක perform කරන්නේ නැත්නම් එළියට දානවා. ඒක නිසා අපේ job security තියෙන නිසා හැමෝම comfort zone එකේ ඉන්නවා. හැබැයි ඒක ඉතින් comfort zone එකෙන් එළියට එන්නේ අර ඇඟේ පොඩි රිසර්ච් අමාරුවක් තියෙන අය විතරයි. ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට් ගොඩක් වැලියබල් දීපු ඇඩ්වයිස් එක ආන්සර් එක අන්තිමට කතා කරනවා නම් අපි සර්ගේ එක්ස්පීරියන්සස් ගැන කතා කරා සර්ගේ පාත් එක ගැන කතා කරා හැබැයි මම සර් කිව්වේ නැහැ තාම අපි කතා කරේ කාත් එක්කද කියලා ප්‍රොෆෙසර් කේම් නලින්ද සිල්ලා කියන්නේ කවුද කියන එක ගොඩක් අය අපි දන්නවා සයන්ස් ෆීල්ඩ් එකේ ප්‍රොෆෙසර් කේම් නලින්ද සිල්ලා කියන්නේ කවුද කියලා හැබැයි ප්‍රොෆෙසර් කේම් නලින්ද සිල්ලා ප්‍රොෆෙෂනලි කවුද කියන එක කොළඹ යුනිවර්සිටි එකේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ දැන් ඉන්න හෙඩ් ඔෆ් දි ඩිපාර්ට්මන්ට් එතකොට කොළඹ යුනිවර්සිටි එකේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ චෙයා ප්‍රොෆෙසර් චෙයා ප්‍රොෆෙසර් කෙමිස්ට්‍රි අපි සර්ගේ කතාව ඇතුලේ ඒක රිෆ්ලෙක්ට් වුණා සර් කවුද කියන එක ඒක නිසා අපිට සර් කවුද කියන එක එහෙම වෙනම කියන්න ඕනේ නැහැ කියලා මට හිතුණා අන්තිම වෙනකම්ම මොකද සර්ගේ ස්ටෝරි එකෙන් පටන් ගත්තාම ඒක හැමෝටම තේරෙනවා ප්‍රොෆෙසර් නලින්ද සිල්ලා කේම් නලින්ද සිල්ලා කියන්නේ කවුද කියලා අන්තිමට සර්ට අපේ කියන්න දෙයක් මොන හරි ලයිෆ් එක ගැන සර් කියන්න සර් අපිට දැන් සර් දැන් අපි ගොඩක් ફોකස් කරේ රිසර්ච් ඇන්ඩ් ඇකඩමික් කම්පොනන්ට් එකට ප්‍රොෆෙසර් කේම් නලින්ද සිල්ලා කියන්නේ ස්ටෝරි එක ආපු පාත් එක බැලුවොත් අපි කතා කරා සර්ගේ සයන්ටිෆික් ඉන්සයිට් එක ගැන කතා කරා සෝ පොඩ්ඩක් ස්පෝර්ට්ස් ගැන කරපු වැඩ ගැන ලලින්ක thank you මේ ඒ ප්‍රශ්නේ ගෙනාවට අපි හැමතිස්සෙම කියනවා අපි හැමෝම ඉන්ටෙලිජන්ට් නෙමෙයි ඔක්කොම ග්‍රැජුවේට්ස්ලා ඔක්කොම ග්‍රැජුවේට්ස්. ඒතකොට අපේ IQ එක high. පිළිගන්නවා ඒක mathematical knowledge එක අපේ high. IQ එක high. එතකොට high IQ එකක් තියෙන කට්ටිය ඔක්කොම යුනිවර්සිටි A level pass වෙලා එහෙම ඉන්න කට්ටිය. හැබැයි complete personality එකට අපි කතා කරනවා 7 intelligences ගැන. intelligence වර්ග 7ක් ගැන කතා කරනවා. Okay. මම කෙටියෙන් කිව්වොත් එහෙම පළවෙනි එක තමයි IQ එක. ඒක අපිට තියෙනවා. right ඊට පස්සේ අපි කියනවා spatial intelligence. spatial intelligence එක අපිට
ඉතාමත් වැදගත්. ඔයා විශේෂයෙන් දැන් අපි කියමුකෝ දැන් ස්ටාර්ට්අප් එකක් තියෙනවානේ. ස්පේෂල් ඉන්ටෙලිජන්ස් එක කියන්නේ you see things in the space. දැන් සරවුන්ඩින් එක ගැන ඔයාලට පොඩි අදහසක් තියෙනවා. ඔව්. ඉස්සරහට මොකද වෙන්නේ? ඔව්. ඔයාට අනිත් ඒගොල්ලන්ට පේන්නේ නැතිව ඔයාට පේන්න ඕනේ. ඔන්න ඔය ඉන්ටෙලිජන්ස් එක හදා ගන්න ඕනේ. ඔව් සර්. කවුරු හරි මෙතනින් යනකොට මේ හැරෙන්නේ මොකටද? ස්පේෂල් ඉන්ටෙලිජන්ස් එක ගන්න එතනින් එනවා. සෙන්ස් එක. සෙන්ස් එක කොහමද? ඕක හොඳටම මේ අපි කියන එකක් තමයි අර ඔය අපිට හොඳ පාරවල් මතක හිටින තැනකට ගියාම ආයි යන්න පුළුවන් වරදින්න නැතුව ස්පේෂල් ඉන්ටෙලිජන්ස් එක තියෙනවා. මැතමැටික්ස් කියන්නේ IQ එක හයි වුණා කියලා ස්පේෂල් ඉන්ටෙලිජන්ස් හැමෝටම නැහැ. ඔව් සර්. ඉතින් ඒ ස්පේෂල් ඉන්ටෙලිජන්ස් ඊට පස්සේ අපි කියනවා ඉන්ටර්පර්සනල් ඉන්ටෙලිජන්ස් එක. how do you interact with a person? අපි කොහමද කාට හරි උදව් කරන්නේ? ඇයි මිනිස්සු අපි ගාවට එන්නේ උදව් ඉල්ලගෙන? ඒක රීසන් එකක් තියෙනවා. ඒක කර්මයෙන්ුත් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ මිනිස්සුන්ට රීච් වෙන්න පුළුවන් පර්සනැලිටි එකක් හදාගන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ ඉන්ටර්පර්සනල් ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතාවය ඉතාමත් වැදගත්. ඔයාලට කාගේ හරි දුකකදී ඔයාලට පීඩ වෙනවද? ඔව්. මොවා ඔක්කොම අපි බුද්ධ ධර්මයේ කර්මයෙන් මේ විස්තර කරන්න පුළුවන්. ඔව්. හැබැයි ඒවා මේ ඩෙවලොප් කරගන්න ඕනේ මේ පර්සනැලිටි එක උඩට ගේනවා. ගේනවා. නම් ස්කිල්ස් ස්පෙෂලිම ලීඩර්ෂිප් එකට එනවනම්. ඔව්. ඔය ස්කිල් සෙට් එක ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි intrapersonal intelligence. How do you control your emotions? True. දැන් අපිට තියෙන දැන් present generation එකේ තියෙන මේ generation තියෙන ප්‍රශ්නයක් තමයි ඔව් සර්. emotions control කරගන්න බෑ. ඔව් සර්. අපි දන්නවා exam එකක් fail වුණ ගමන් හිතන්නේ හරි බැරෑරුම් දෙයක් හිතන්නේ. ජීවිතේ නැති කරගන්න ඒ වගේ. හැබැයි අපි හැමතිස්සෙම කියනවා ඔන්න ඔය ඉන්ටර්පර්සනල් ඉන්ටෙලිජන්ස් එක තියෙන කට්ටියට තේරෙනවා එක දොරක් වැහුවාම තව දොරවල් 10ක් ඇරෙනවා. අන්න ඒ මයින්ඩ් සෙට් එක තියෙනවා. ඔයා ෆේල් වෙනවා මේක ඔයා තව එකකට යනවා. ඔව්. එතකොට අපි දැනගන්න ඕනේ මොකක් හරි ෆේල් වෙන්නේ මොකක් හරි රීසන් එකකට. මොකක් හරි රීසන් එකකට වෙන්නේ. ඔව්. ඉතින් ඒක අන්න ඒ විතරයි තමයි අර මෙඩිටේෂන් කියන ඒවා මාර පුදුම වැදගත් අපේ ළමයින්ට. ඔව්. එතකොට හදිස්සියකදී මොකක් හරි බැරෑරුම් තත්ත්වයක් આવොත් ඒකට මුහුණ දෙන්න කියනවා ඉන්ට්‍රාපර්සනල් ඉන්ටෙලිජන්ස් ලීඩර්ෂිප් එකේදී very important. right. ඔයාට දැන් කම්පැනි එක පටන් ගත්තාම සෙට් බෑක්ස් එන්න පුළුවන් ඕනි තරම්. ඔව්. ඒක ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම්ස් එනවා. ලෝන්ස් ගන්නවා. ලෝන් ගෙවා ගන්න බෑ. ඔව්. නේ. ඔව්. ඒක මාර අමාරු ඒක මේව කරගන්න. මේ ඉන්ටෙලිජන්ස් එක ඕනි. ඔව්. ඊට පස්සේ අපි කියනවා බොඩිලි ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ හොබීස්. ඒ කියන්නේ එක්සයිටිං මොනවා හරි කරන්න ඕනේ. අපි කියනවා ස්විමින් cycling, bungee jumping, ඔය active hobbies. මං කියන්නේ ඔය අර මේ නළුවන්ගේ නිලියන්ගේ පින්තූර එකතු කරන hobbies නෙමෙයි. active hobbies කරන්න. ඊට පස්සේ sports intelligence. sports intelligence very important. ඒ කියන්නේ මං කියන්නේ competitive sports නෙමෙයි. ඔව්. at least recreational. අවසන් පොඩ්ඩක් දුවලා ජොග් කරලා මොකද අර mind and physics balance එක performance වලට very important. මොකද මම හැමසෙම කියන්නේ සයන්ටිස්ට් කෙනෙක් වුණාන් පස්සේ ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ෆිසිකල් and the mental balance එකේ තමයි performance peak එකට එන්නේ. right. දැන් මේ ආවාගේ ටීම් එක වුණත් හවසට පොඩි ජොග් එකකට යවලා ජිම් එකට යවලා මේ කට්ටිය මේ කට්ටිය ඔක්කොම ඉන්නේ මේ අපි කවදාද ජිම් යන්න ඒක තමයි. ඒ වගේ පොඩි රික්‍රියේෂන්. ඒ කියන්නේ ඒ ෆිසික් එක ඉම්පෝටන්ට්. මට මතකයි ඒ කාලේ මම අතරම ස්පෝර්ට්ස් 6ක් කරා යුනිවර්සිටි එකේ. ටෙනිස්, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ෆුට්බෝල්, ස්විමින් 6ම කරා. ටෙනිස් කැප්ටන් කරා, ටේබල් ටෙනිස් කැප්ටන් කරා. ක්‍රිකට් ටීම් එකේ හිටියා. ඔය ඔක්කොම කරලා ෆස්ට් ක්ලාස් එකකුත් ගත්තා. ඉතින් ළමයි සමහරක් කරගෙන අපිට වෙලා නැහැ කියලා. ඒකත් බොරුවක්. එතකොට මම නම් කියන්නේ ටයිම් මැනේජ්මන්ට් එක. ටයිම් මැනේජ්මන්ට් එක 24 hours තියෙනවා අපේ ක්ලොක් එකේ. ටයිම් මැනේජ් කරගන්න එක මම මේ ඇකඩමික් දේවලුත් කරනවා, මම බැඩ්මින්ටන් උත් ගන්නවා, මම Facebook එකෙත් ඉන්නවා, මියුසික් උත් කරනවා. ඒ ඔක්කොම මැනේජ් කරගන්න පුළුවන් ටයිම් එක. ඉන්නේ ටයිම් මැනේජ්මන්ට් එක ක්‍රිටිකල් for the personality development. ඒ ස්පෝර්ට්ස් ඉන්ටෙලිජන්ස් කරනකොට කරලා බලන්න මේ නිකම්ම අර you are active මේ කියන්නේ performance වැඩි වෙනවා. ඊට පස්සේ music intelligence. music intelligence ඊළඟ එක සින්දු කියන්නේ මම කියන්නේ මේ ගෲප් වලට ගිහිල්ලා බෑන්ඩ් එක එහෙම නෙමෙයි නිකන් සින්දුවක් කියලා අර පොඩි වින්දනයක් ගන්න හවසකට බාත්රූම් එකේ හරි සින්දුවක් කියලා හයියෙන් කෑ ගහලා ෂවර් එක ගහලා ගෙන්නේ. ඒ වගේ පොඩි කික් එකක් තියෙන්න ඕනේ අපේ ඇඟේ අර මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන එක. අපිට සින්දු මතක තියෙන්න ඒ වගේ එන්නේ වගේ. ඔන්න ඔය ටික ආවොත් එහෙම
මම හැමතිස්සෙම කියන්නේ ළමයෙකුට ඔන්න ඔය ඉන්ටෙලිජන්ස් ටයිප්ස් ටික 7 intelligence. එකතු කරගන්න. IQ එක අපිට এডুকেෂන් එකෙන් එනවා. අනිත් ටික අපිට එකව කරගන්න පුළුවන්. ඒ ඉන්ටරැක්ෂන්ස් එන. ඒ ටික එක කරගත්තාන් පස්සේ ලීඩර්ෂිප් එකට එනකොට මේ ටික ඔක්කොම එනවා. එතනදි ඉතින් ඒ මම මේ කියන්නේ ඇබ්සලියුට් මේ උඩම තැන. ඕක හැමෝටම එන්න බෑ උතන්ට. ඉතින් මමත් පුළුවන් පොඩ ගැට ගහගෙන ඔය ඔක්කොම අර පසල් ජිග්සෝ පසල් එක වගේ ගැට ගහගෙන තමයි ආවේ. ඉතින් ඒක තමයි මගේ ඇඩ්වයිස් එක මේ යංග ජෙනරේෂන් එකට මල්ටි ටාස්කින් වෙන්න ඕනේ. මල්ටි multitasking. ඒ කියන්නේ එක වැඩක් එක වෙලාවට නෙමෙයි. වැඩ පහක් එක සැරේට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම කරොත් එහෙම ඇත්තටම මේ ඉස්සරහට ඔක ට්‍රේන් කරන්න පුළුවන්. train කරන්න කම්මැලි වුණොත් බෑ. හරිලා ලින්ක්. ඉතින් මම කිව්වේ අර පර්සනැලිටි පෞරුෂත්ව වර්ධනයට ඔය වමනා කාරණා ඔක්කොම ඉන්ටෙලිජන්ස් ඒ කියන්නේ මේ අපිට අධ්‍යාපනයෙන් එන්නේ එකයි ඉතුරු ටික ඔක්කොම ඉස්කෝලෙන් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයෙන් ගන්න පුළුවන් ඊට අමතරව අපිට පෞද්ගලිකව ගන්න පුළුවන් ඔය ටික ගන්න ඕක එනකොට එනවා අපිට ලොකු ට්‍රේට් එකක් එනවා අපේ පෞරුෂත්වයේ මේ වැඩ කීපයක් එකපාරට කරන්න පුළුවන් අන්න ඒක යං ජෙනරේෂන් එක විදිහට মালටි ටාස්කින් කියලා අපි කියනවා মালටි ටාස්කින් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරව ඉන්නවා මම මේ වැඩේ විතරයි කරන්නේ මේ වැඩේ ඉවරලා තමයි අර කරන්නේ. එහෙම බෑ සමහරක් වෙලාවට. ඔව්. ඒකින් කියන්නේ ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක ආන්සර් කරන්න කියලා. ඒක ටිකක් භයානක වැඩක් ඒක. හැබැයි ඉතින් মালටි ටාස්කින් වෙන්න ඕනි long term ඉස්සරහට ඩෙවලොප් වෙනකොට. ඉතින් ඒක තමයි මට ජෙනරලි කියන්න පුළුවන්. එතකොට ලයිෆ් එක හරි ලේසි අවුරුදු 50 විතර වෙනකොට. මොකද ඔයා එතකොට ඔයා උඩට ඇවිල්ලා ඒකෙන් එතකොට ඔයාගේ ටීම් එකත් ඔයා දන්නවා ඔයා মালටි ටාස්කින් නම් ඔයා মালටි ටාස්කින් වලට ට්‍රේන් කරනවා. මොකද মালටි ටාස්කින් වලට කරන ධර්මන ලීඩර්ෂිප් එකට ලේසි. හොඳම පොයින්ට් එකකට ගෙනාවෙස මේ අපේ බයලූම් අයිලන්ඩ්ස් එකේ ක්‍රූ එක අපේ යන් කට්ටිය ටික මල්ටි ටාස්කින් ගත්තොත් කතා කරොත් ඉන්නවා මොනවද IT කම්පැනිස් කරන ගමන් එලවලු බිස්නස් කරන ගමන් බයලූම් එකේ එඩිටින් කරන ගමන් එහෙම ඉන්න කට්ටිය ඉන්නවාස එක්සෑම්ස් තියෙන ආසේ ඔක්කොම මැනේජ් කරගෙන වීඩියෝ එඩිටින් කරන කට්ටිය ඉන්නවා එහෙම එක කට්ටියක් යන් ගෲප් එකක් ඉන්නවාස අපේ බයලූම් අයිලන්ඩ් ක්‍රූ එකට සර්ගෙන් ක්වික් ඇඩ්වයිස් එකක් ඕනේ ඉස්සරහට අපි මේගොල්ලෝ කරන් යන වැඩ ටික කොහොමද මැනේජ් කරන් යන්නේ කියලා ඒක තමයි. ඔව් මම ඇත්තට මට හරි සන්තෝෂයි මේ ඔයගොල්ලන්ගේ ටීම් එක ගැන. ඔයාගේ ටීම් එක ගැන අපි ඉස්සරහට අපි එක රස්සාවක් කරලා ජීවත් වෙන්න බෑ. ඔව්. එක රස්සාවක් කරලා ජීවත් වෙන්න බෑ. හැබැයි ටෙක්නොලොජි එක තියෙනවා අපිටම self employment අපේ satisfaction එකට මොනවා හරි කරන්න පුළුවන්. දැන් බයලූම් එක දැන් ෆෝම් කරලා තියෙන්නේ. ඒතර වල ටීම් එකක් ඉන්නවා දැන්. ඒ ටීම් එකට තව ටාස්ක් තියෙනවා නේ. ඒගොල්ලන්ගේ වෙනම ප්‍රයිවට් ඒවා තියෙන්න පුළුවන්. හැබැයි දැන් මේකට අත ගහලානේ තියෙන්නේ. ඔව්. ඒකෝට මේක උඩට ගේන එක හැමෝගෙම රෙස්පොන්සිබිලිටි එක. ඔව්. හැබැයි මගේ ඇඩ්වයිස් එක මුලදී සෙට්බැක්ස් එන්න පුළුවන්. ඔව්. ෆයිනෑන්ෂල් සෙට්බැක්ස්. පර්සන් මොකද අපි 5-6 දෙනෙක් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ඩිෆරන්ට් පර්සනැලිටිස්. ඒ කියන්නේ අඟිලිපා පස් විදියක් නේ. ඔව්. හැබැයි මේ පහම ඕනිනේ මේ අතෙන් අපි ඔබ්ජෙක්ට් මොකක් හරි අල්ලන්නේ. මේක අල්ලන්න මට මේ අඟිලි පහම ඕන. ඔව්. ඇඟිල්ලක් කැඩුනොත් එහෙම මේ අඟිලි හතරකින් මේක කරන්න මෙතන පහම ඕන. ඒවට පහ වෙනස්. ඒක ඇත්ත සර්. ඔන්න උතන අර අත වගේ තියාගන්න කොහොමද මේ පහ හරි හය හරි එකට. අන්න ඒක ඉතින් ලීඩර්ෂිප් එකේ අතේ තියෙන්නේ. ඔව්. ලීඩර්ෂිප් එකේ ඊගෝ එකක් නැත්තම් down to earth නම් ඔව් ඒක හැමෝත් එක්කම වැඩ කරන්න පුළුවන් නම් දැන් ඔයාලට මගෙන් ඉගෙන ගන්න පුළුවන් නේ මම හෙඩ් කියලා මගේ හෙඩ් එක මම ඔලිය තියන් ඉන්නේ ඔක ගලවලා මම පැත්තකට කරලා තියෙන්නේ ඒක ඇත්ත මම හෙඩ් විදියට ලියුම් අස්සම් කරනවා ලීඩර්ෂිප් ඩිසිෂන්ස් ගන්නවා එළියට ගියාන් පස්සේ මම සාමාන්‍ය මිනිස්සෙක් නේ ඔව් මම සුපර් මාකට් එකට ගියාම ඔය කියන්න මිනිස්සෙක් නේ ඊගෝ එක නැති කරාම ඔයාලට පුළුවන් මේ ටීම් එක ඉස්සරහට ගෙනියන්න මේ බ්ලෙසින් එකත් එක්ක මොකද මේක අර සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් තියෙන්නේ ඔව් සර් ඔයාගේ ලීඩර්ෂිප් එකේදී මේගොල්ලෝ මෙන්ට කරන විදිහට තමයි ඒක මේ පැත්තට එන්නේ. ඔව් සර්. එතකොට මේ බ්ලෙසිං එක දෙපැත්තට යන එකක්. ඕක both way බ්ලෙසිං එකක්. ඔව් සර්. අපි තදට හිටියොත් එහෙම සමහරකට අපිට මේ බ්ලෙසිං එක එන්නේ නැහැ. ඒක හරි. ඒක අර
යුනිවර්ස් එක වැඩ කරන ක්‍රමයක් තියෙනවනේ. ඔව් අපි මොන ආගමේ වුණත් යුනිවර්ස් එක වැඩ කරන්නේ බ්ලෙසිංස් එක්ක. The more you do good things, you get more good things. ඒක නිසා අර මං කියන්නේ ඉතින් දැනට ඔයගලන්ට දෙන ඇඩ්වයිස් එක මේක එස්ටැබ්ලිෂ් කරන්න ඕනි. ඔව් මේක මේ වගේ ඒවා ප්‍රොමෝට් කරන්න ඕනි. මේ වගේ ඒවා තව සමාජයට දෙන්න ඕනි. තව මේ වගේ තව කට්ටියක් වැඩි වෙන්න ඕනි. දැන් අපි ගත්තොත් මේරියන්ස්ලා ගත්තොත් එහෙම මේ හොඳ ගෲප් එකක් ගත්තොත් එහෙම මේගොල්ලන්ගෙන් හිටපු ගමන් මේගොල්ලන්ගෙන් එක්කෙනෙක් යනවා තව ගෲප් එකක් දාන්න. ඔව් සර් ඒක තමයි ඩෙවලොප්මන්ට් කියන්නේ. cultures. ඒක තමයි ඩෙවලොප්මන්ට් කියන්නේ. මේක බයෝලෝම් එස්ටැබ්ලිෂ් කරනවා. එක්කෙනෙක් හිතන්න පුළුවන් නෑ මම තනියම කම්පැනියක් කවදා හරි පටන් ගන්නවා කියලා. එතකොට ඒ කම්පැනි මේ කම්පැනි දෙක එක්ක වෙලා ඉස්සරහට යනවා. ඒ රිලේෂන්ෂිප් එක තියෙන නිසා. ඔව් ඉතින් ඕක තමයි ඩෙවලොප්මන්ට් එකේ මේක ඉතින් සයිකල් එක. ඉතින් අර මේකට තව ඉස්සරහට යන්න මම ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගලන්ට ධෛර්යයෙන් ධෛර්යයට තවත් සාර්ථක වෙන්න කියලා යං ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදියට තවත් මේ ටීම් එකත් එක්ක ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න සයන්ස් කොන්සෙප්ට් සමාජගත කරන්න ඔව් සයන්ස් නොලෙජ් එක වැඩි කරන්න ඒකේ තියෙන මයින්ඩ් සෙට් එක වෙනස් කරන්න ඔව් ඔයගොල්ලන්ට ඉතින් හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා thank you ඔව් thank you very much sir අද දවසේ අපිත් එක්ක ඇවිල්ලා මේකට join වෙලා මේ discussion එකට sir අපිත් එක්ක share කරගත්ත knowledge එක and sir ගේ වෙලාව මං හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට අපිට lectures 100කට 1000කට ගිහිල්ලාත් sir අද අපිත් එක්ක share කරගත්ත knowledge එක ගන්න පුළුවන් වෙයි කියලා ඒකට අපි ආයෙත් සර්ට thank කරනවා. Thank you. Okay sir. thank you very much Bye. Lights out. Sir,